කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ස්ටැටික්ස්. ස්ටැටික්ස් කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ පොඩ්ඩෙන් මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා පටන් ගන්නවා. මෙකැනික්ස් පේපර් එක ගැන කියද්දී පළවෙනිටම සෙමස්ටර් එක ඔයගොල්ලෝ දන්නවනේ 14 weeks කියලා. අපිට ඇඩිෂනල් වීක්ස් 4ක් තිබුණා. ඒක තමයි දාලා තියෙන්නේ. ස්ටැටික්ස් වලට අපිට පළවෙනි මිඩ් සෙමස්ටර් එක මිඩ් බ්‍රේක් එකට කලින් වීක් 7 හම්බ වෙනවා. ඊට පස්සේ ඊළඟ මිඩ් වීක් එකෙන් පස්සේ කරන්නේ ඩයිනමික්ස්. මිඩ් වීක් එකට කලින් ස්ටැටික්ස් වලින් අපිට මිඩ් මිඩ් එක්සෑම් එක හම්බ වෙනවා. ඒකට තියෙන ස්ටැටික්ස් විතරයි ගොඩක් වෙලා. අපිට මේ වෙනකන් හම්බුනේ ස්ටැටික්ස් විතරයි මිඩ් එක්සෑම් එකට දාලා තිබුණේ. ඒකෙන් ඔයගොල්ලන්ට ෆයිනල් එක්සෑම් එකට ලකුණු 10ක් ඇඩ් වෙනවා. ඉතුරු 10 ඩයිනමික්ස් ප්‍රැක්ටිකල් එකකින්. මෙකැනික්ස් ප්‍රැක්ටිකල් දෙකක් මෙකැනික්ස් ප්‍රැක්ටිකල්ස් 3ක් තියෙනවා. ඒ කියන්නේ ඩයිනමික්ස් 1යි ස්ටැටික්ස් 2යි. ස්ටැටික්ස් 2 කරාට පස්සේ ඒ ස්ටැටික්ස් ප්‍රැක්ටිකල් දෙකේ ලකුණුයි ස්ටැටික්ස් අපි කරන මිඩ් එක්සෑම් එකේ ලකුණු දෙක එකතු වෙලා තමයි ස්ටැටික්ස් වලින් ලකුණු 10ක් හැදෙන්නේ. කන්ටිනියස් ඇසස්මන්ට් වල ලකුණු 20න් 10ක් ස්ටැටික්ස් වලින් 10ක් ඩයිනමික්ස් වලින් ස්ටැටික්ස් වලින් එකතු වෙන 10 හැදෙන්නේ මිඩ් එක්සෑම් එකේ ලකුණුයි ස්ටැටික්ස් ඔයගොල්ලෝ ඉන් ක්ලාස් ලැබ් දෙකක් කරනවා. ඒ දෙකේ ලකුණු එකතු වෙලා එහෙමයි ස්ටැටික්ස් වල කන්ටිනියස් ඇසස්මන්ට් වල ලකුණු 10 හැදෙන්නේ. ඩයිනමික්ස් වල ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් එක සබ්මිට් කරන්න තියෙනවා. ඒ සබ්මිට් කරන ප්‍රැක්ටිකල් එකෙන් තමයි ඩයිනමික්ස් වල කන්ටිනියස් ඇසස්මන්ට් වලට එන ලකුණු 10 හැදෙන්නේ. ඒතකොට ලකුණු 20 එහෙමයි හැදෙන්නේ මෙකැනික්ස් වල කන්ටිනියස් ඇසස්මන්ට් CA වල. CA කියලා කියන්නේ කන්ටිනියස් ඇසස්මන්ට් වල. ඊළඟට ෆයිනල් එක්සැමිනේෂන් එකේ ඔයගොල්ලන්ට ලකුණු 80යි ලියන එක්සෑම් එක. ස්ටැටික්ස් පාර්ට් එකෙන් MCUs විතරයි. MCU 20ක් ඒකෙන් 140යි. ඩයිනමික්ස් වලින් තනිකරම ස්ට්‍රක්චර්ඩ් එසේ ක්වෙස්චන්ස් 3ක් එන්නේ. ඒකෙන් 140යි. එහෙම තමයි මෙකැනික්ස් පේපරේ ලකුණු 100 ඔයගොල්ලන්ට හැදෙන්නේ. මේ තියෙන්නේ කන්ටිනියස් ඇසස්මන්ට් ලකුණු 20යි. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එකට 4යි. මේ 6 කියලා තියෙන්නේ මිඩ් එක්සෑම් එකේ 6. ස්ටැටික්ස් වල ලකුණු 10 හැදෙන විදිහ. මේ තියෙන්නේ. ප්‍රැක්ටිකල් එකෙන් 4යි. ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. ඒ දෙක ඉන් ක්ලාස් තියෙන. ඒකට ලකුණු 4යි. මිඩ් කෙස් මිඩ් 20 එකෙන් ලකුණු 6යි. එහෙම තමයි හැදෙන්නේ. තනිකරම ෆස්ට් වීක්ස් 7 කරන ඒවා මිඩ් කිස් එකේ හැමම අහනවා. ෆස්ට් වීක් 7 කරන ඒවා. මෙකැනික්ස් වල ලකුණු 100 හැදෙන්නේ එහෙමයි. ඊළඟට අද මම කරන්නේ මෙකැනික්ස් වල ස්ටැටික්ස් පාර්ට් එකේ properties of plane area scale. ඒ කියන්නේ ස්ටැටික්ස් පාර්ට් එක ගත්තාම කොටස් තුනක් තියෙනවා. properties of plane areas ඊට පස්සේ bending moment diagrams අන්තිමට තියෙනවා trusses කියලා කැලල. මේ තුන තමයි ස්ටැටික්ස් පාර්ට් එකේ තියෙන්නේ. properties of plane areas කියන්නේ ඕගොල්ලෝ ඒරියා එකක තියෙන ගුණාංග ටික කොටස් 6කට කඩලා ඉගෙන ගන්න. ඒ ටිකෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න 4ක් විතර ස්ටැටික්ස් MCQ 20 තුරේ අඩංගු වෙනවා. ප්‍රශ්න 4ක් හෝ 5ක්. ලොකු දෙයක් නෑ. ඒක මාර ලේසි. bending moment diagram කියන්නේ ඩයග්‍රෑම් જાතියක් අඳින ඉගෙන ගන්නවා. ඒකේ කරන්නේ අපි මොකක් හරි දණ්ඩක ඇතුලේ ඇතිවෙන අභ්‍යන්තර බල ඩයග්‍රෑම් එකකින් පෙන්වන එක. ඒකත් ලේසි. ඒකෙන් නම් සාමාන්‍යයෙන් ගොඩක් MCQ වෙනවා අන්තිම එක්සෑම් එකට.
ට්‍රසස් කියන්නේ බර දමටු රාම් සැකලී ඔලුහුන්දට ඔකොල් එක එලෙල්ලට කරේ ඒ වගේ එකක්. ඒක ලේසි සාමාන්‍යයෙන් ඒකේ ලකුණු ගන්න පට්ටම ලේසි. අද කරන්නේ properties of plane areas ඒකෙත් මුල ටික විතරයි. ඒක ලොකු කෑල්ලක්. සාමාන්‍ය අසංකසය ක්ලාස් කියපු කට්ටිය දන්නේ නැති ඒක මාස 3ක් 4ක් සර් කරනවා. මම අද මේකේ properties ටික විතරක් කරනවා. අර අන්තිමටම තියෙනවා axis transformation එහෙම කියලා කෑල්ලක්. ඒක මම ඊළඟ දවසේ කරනවා. අද මම මේ අපේ ලෙක්චර් නෝට් එක නෙමෙයි ඔයගොල්ලන්ට කරන්නේ මේක පොඩ්ඩක් කර මේ කම්පැක්ට් කරලා දාලා මේක සර් දවසින් කරන මේ සාමාන්‍යයෙන් ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට කියපු ගමන් තේරෙයි නිකන් අර ඒ ලෙවල් වල මාස 3ක් 4ක් කරන ඒවා ලෙක්චර් දවසින් කරනවා වගේ. මං පොඩි නෝට් එකක් හදාගෙන ආවා. ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඔයගොල්ලන් මොකක් හරි මැදදී ප්‍රශ්නයක් තිබුණොත් අහන්න එක්ක මයික් ඔන් කරලා අහන්න එක්ක chat එකට මැසේජ් එකක් දාලා අහන්න. මේව කරපු කෙනෙක් ඉන්නවා නම් මම දැන් group එකට ප්‍රශ්න ටිකක් දාන්නම් ඒ ටික try කරන්න නැත්නම් ඒ කාලේට boring වගේ මම මේ ප්‍රශ්න ටික දාන්න ඒ ප්‍රශ්න ටික අමාරුයි ඒ ටික try කරන්න ඒ ටික උත්තරයක් තියෙනවා ඒකේ ඒ ටික try කරන්න ඊළඟට අද දවසේ කරන එකේ කරන ටිකේ short note එක දෙන්නම් කරපු කෙනෙක් ඉන්නවා නම් මතක් කරගන්න මේ short note එක බලලා අර ප්‍රශ්න ටික try කරන්න නිකන් ඉන්න එපා වැඩක් නැහැ නේ මේ මං ලොකු වෙලාවක් කුප්පිය යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයගොල්ලෝ නැත්තම් boring නේ පැය 3ක් 4ක් කුප්පියක් කරවද මම දැන් group එකට දාන්නම් මේ ප්‍රශ්න ටික කවුරු හරි කරපු කෙනෙක් ඉන්නවා නම් මේ කොටස ප්‍රශ්න ටික බලා ගන්න ඒ ටික මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මම මේ මට මැසේජ් එකක් දාලා අහන්න මොකද්ද මෙතන වෙලා තියෙන්නේ මොකද එහෙම කියලා දැන් දාපු PDF දෙකේ පළවෙනි PDF එකේ ඔය තියෙන second movement of area difficult questions කියලා ඒකේ තියෙන්නේ ටිකක් අර ඇඩ්වාන්ස් ගානේ ප්‍රශ්න ටික මෙච්චර ඒවා නම් exam එකට එන්නේ නැහැ මෙච්චර ඒවා බැරි වුණයි කියලා හිතන්න එපා මේ ටික මේ ඕගොල්ලෝ දැන් අද පාඩම මේක කරපු නැති කෙනෙක් නම් අද පාඩම අහන් ඉඳලා මේ ටික try කරන්න බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ ඌමනාවක් තියෙනවා නම් ඕගොල්ලෝ මගෙන් අහගන්න මොකක් හරි දන්න දෙයක් තියෙනවා මේක පැහැදිලිව ලියලා තියෙනවා පියවරෙන් පියවර හරි අපි යමු අද කරන ටිකට properties of plane areas properties කියන්නේ මොකක් හරි ගුණයකට හරි ඒ කියන්නේ දැන් අපි මේ properties of plane areas කොටස කතා කරන්නේ plane areas සමතල පෘෂ්ඨවල ගුණාංග හරි ඒවා අපිට මේන් දැන් මේක ඕගොල්ලෝගේ නෝට් එකේ තියෙන්නේ තැනින් තැන මම ඒ ටික එක තැනකට අරන් දෙනවා අපිට මේන් 6ක් කතා කරන්න තියෙනවා හරි පළවෙනි එක තමයි centroid of an area centroid of an area කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය වගේ එකක් හරි මම ඒ ටික වෙන වෙනම පැහැදිලි කරනම් එකින් එක මේ 6ම කතා කරලා මේ 6න් ආපු අමාරුම එක්සෑම් ප්‍රශ්න ටික අපි කරනවාද හරිද 23 අවුරුද්දේ ආපු 23 බැච් එකට දීපු පේපරේ ආපු අමාරුම ප්‍රශ්න ටික කරනවාද අන්තිමේ හිටියොත් මේ ටික සුපිරියටම කොට දා ගන්න පුළුවන් අනිත් කාරණේ තමයි ලෙක්චරර් පසින්දු සර් කරන්නේ ලෙක්චරර් කියන්නේ අර මිඩ් එක්සෑම් එකට ඕන වෙන සමහර ට්‍රික්ස් වගේ ටිකක් හරි ඒ ටික මම අද කියලා දෙනවා ඒ ටික Tamanට කවුරු හරි කියලා දෙන්නේ නැතුව අල්ලගන්න පුළුවන් නම් හොඳයි ගොඩක් වෙලාවට කියලා දීලා තමයි ගොඩක් කට්ටිය අහගන්නේ ගොඩක් වෙලාවට කුප්පියකින් තමයි ඒක අල්ලගන්නේ ඒ ටික නැතුව අමාරුයි ගොඩක් මිඩ් එක්සෑම් එක ගොඩ දාන්න හරි ඒ ටික මම අන්තිමටම කියලා දෙන්නම් පොඩි يعني අපිට උගන්වන්නේ නැහැ ලෙක්චර් නෝට් එකේ ඒ ටික වෙනම තමයි අපි කොහෙන් හරි ඉගෙන ගන්නවා හරි මුලින්ම තියෙනවා properties 6 centroid of an area දෙවෙනි එක තියෙනවා first movement of area second එක second movement third එක second movement of area හතර product of movement of area පහ polar movement of area 6 radius of gyration දැන් මේ ඉංග්‍රීසි වචන ටික කිව්වම බය වෙන්න එපා මම එකින් එක වෙන වෙනම පැහැදිලි කරනවා movement of the දැන් මේකේ මේ දෙකක් තියෙනවා first movement of area second movement of area කියන හරි ඒකට තව නමක් කියන ඕගොල්ලෝ පේපරේ සමහර වෙලාවට ඒක දෙන්නත් පුළුවන් first movement of inertia හරි movement of the inertia movement of the area කියලාත් කියනවා movement of the inertia කියලාත් කියනවා හරි මේ properties අය තමයි ඕගොල්ලන්ට first semester එකට දාලා තියෙන්නේ මේ ටික කරාම අර statics part එකේ මං කිව් part 3න් මේක හරි properties of areas කියන එක හරි
හරි. මම මේ නෝට් එක දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ අන්තිමට ඉන්න ළමයි කවුන්ට් එක අනුව. ඕන නැත්තම් දීලා වැඩක් නැහැ නේ. ෂෝට් නෝට් එකක් තියෙන පිටු 23ක මේ ගණන් හදලා සම්පූර්ණ තියෙනවා. හරි. පළවෙනිම යමු centroid of an area. centroid එක කියන්නේ තනිකරම අර වර්ගඵලය කැටි වෙලා එක තැනකට ගත්තොතින් ඒ පොයින්ට් එක හොයාගන්න එක තමයි centroid එක හොයාගන්නවා කියලා අපි මේක කරන්නේ. දැන් ඔයගොල්ලෝ ගුරුත්ව කේන්ද්‍රය හොයනවා කියන්නේ මොකද්ද? බර එක තැනකින් ක්‍රියා කරන විදිහට එනවනම් ඒ කොතනද කියලා හොයන එකනේ. අපි මේ centroid එක මේ හොයනවා කියලා කරන්නේ වර්ගඵලය එක තැනකට කැටි වෙනවා කියලා හිතුවොතින් කොතනට දෙන්නේ කියලා හොයන එක තමයි කරන්නේ. හරි. අපි මේ centroid ඒව කතා කරන්නේ මේ හැම එකක්ම කතා කරන්නේ 2D plane සඳහා පමණයි. හරි. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මේක තාර්කිකව ගත්තොතින් ගුරුත්ව කේන්ද්‍රය හොයනකොට ඔයගොල්ලෝ ඇප්ලයිඩ් වලින් මොකද්ද කරන්නේ? ගුරුත්ව කේන්ද්‍රය හොයනකොට කරන්නේ පළවෙනිටම ගන්නවා වස්තුවේ මුළු බරෙන් ඇතිවන ගූර්ණය සමාන කරනවා වස්තුව සෑදුණු කුඩා කොටස් වලින් ඇතිවන ගූර්ණය. මතකනේ අර එහෙම ඩයග්‍රෑම් එකක් ඇඳලා කරන්නේ. හරි. එතකොට වස්තුවේ මුළු බරෙන් ඇතිවන ගූර්ණය ගන්නේ කොහොමද? වස්තුවේ බර වාරයක් ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර. ඕගොල්ලෝ මේ ඇප්ලයිඩ් වලදී කරපු එක. මතකනේ? ඊට පස්සේ ඒක සමාන කරනවා කුඩා කොටස් dw dw da එහෙම කියලා අපි සංකේතවත් කරන්නේ කුඩා එකක්. දැන් ස්ට්‍රිප් එකක් මොකක් හරි. දැන් අපි හිතමු මෙහෙම ගෝලයක් තියෙනවා කියලා. ඒකේ කුඩා කෑල්ලකට තමයි da කියලා අපි කියන්නේ. මේ කුඩා කෑල්ලක බර නම් dw. w කියන්නේ බරනේ. හරි. දැන් එතකොට කුඩා කොටසක බර dw ඒක වාරයක් ඒ කොටසට තියෙන දුර x. හරි. මේ පේනවා මේ වස්තුව නම් මේ වස්තුවේ කුඩා කොටසක බර dw ඒකට තියෙන දුර x. හරිනේ. එතකොට ඒ කුඩා කොටසෙන් ඇතිවන ගූර්ණය මොකද්ද? dw වාරයක් x. ඒ වගේ කුඩා කොටස් සේරගේම එකතුව ගන්නෙ අනුකලනය අරගෙන. අනුකලනයෙන් කරන්නේ එකතු කරන එක. දැන් ඕගොල්ලන්ට ඒ ලෙවල් තිබුණාට අනුකලනය කියලා ගණන් හදන්න කෙලින්ම කැම්පස් එකේ අනුකලනයක් දැක්කොත් එතෙන්ට අනුකලනය යොදාගෙන තියෙන එකතු කරන්න. හරි. පයින්ටම කර අපි දැන් කතා කරන්නේ ඕගොල්ලෝ කරපු දේ ගැන. ඕගොල්ලෝ ඒ ලෙවල් කරේ බර ගුණ කරා ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුරෙන් එකෙන් ආව වස්තුවේ මුළු බරෙන් නැති වෙන ගූර්ණය ඒක සමාන වෙනවා කුඩා කොටස් වලින් ඇති වෙන ගූර්ණය. හරි. ඒක තමයි මේ ලියලා තියෙන්නේ සංකේතාකාරයෙන්. මුළු බර වාරයක් ගුරුත්ව කේන්ද්‍රයට දුර කුඩා කොටස් වල එකතුවට සමානයි. හරිනේ. එතකොට අපි ගුරුත්ව කේන්ද්‍ර දුර හොයන්නේ මේ සූත්‍රයෙන්. ඒ වගේමයි දැන් මේ තහඩුවක් නම් මේ තියෙන්නේ. තහඩුවේ සෙන්ටර් එක කියන්නේ සෙන්ට්‍රොයිඩ් එක හොයන්නේ y අක්ෂයේ ඉඳලා සෙන්ට්‍රොයිඩ් එකට දුර නම් x බා. හරිද? මේකෙදි දැන් y අක්ෂය වටා ගූර්ණ අරගෙන y අක්ෂයේ ඉඳලා සෙන්ට්‍රොයිඩ් එකට දුර හොයන්නේ. එතකොට එන්නේ x කණ්ඩාංකය නයි x දිශාවටනේ මනින්නේ. එතකොට අපි y අක්ෂය වටා ගුණ කරනවා නම් එන්නේ x බා. හරිද? එතකොට අපි මේකෙත් කරන්නේ සෙන්ට්‍රොයිඩ් එක හොයන්නත් ගූර්ණ ගන්නවා වගේ සීන් එකක් තමයි කරන්නේ. මෙච්චර ගැඹුරට කියලා දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ වැඩක් නැහැ. මම මතක හිටින්න කියලා දෙන්නේ. ඔයගොල්ලෝ සූත්‍ර මතක නැතුනොත් හදලා ගන්න. එතකොට මේකේ y අක්ෂය වටා ගූර්ණ අරගෙන තමයි අපි සෙන්ට්‍රොයිඩ් එකට තියෙන x දුර හොයන්නේ. y අක්ෂය වටා ගූර්ණ අරගන්නකොට මුළු වර්ගඵලයෙන් y අක්ෂය වටා ගූර්ණේ a වාරයක් x බා. ඒක සමාන වෙන්න ඕනනේ පොඩි dA වගේ දුරක්. dA කියන්නේ මේ තහඩුවේ පොඩි වර්ගඵලයක්. dA d කියන්නේ කුඩා කොටසක්. A කියන්නේ වර්ගඵලයක්. එතකොට dA වලින් සංකේතවත් කරන කුඩා වර්ගඵලයක්. ඒකට තියෙන දුර y අක්ෂින් ඉඳලා. ඒක x කින් ගත්තා. හරිනේ. මේ තියෙන කුඩා කොටසක y අක්ෂය වටා ගූර්ණය. ඊට පස්සේ ඒක සමාන වෙනවා කුඩා කොටස් ටික එකතුව සමාන වෙනවා මුළු වර්ගඵලය වාරයක් සෙන්ට්‍රොයිඩ් එකට තියෙන x දුර. හරි. එතකොට සෙන්ට්‍රොයිඩ් එක හොයන සෙන්ට්‍රොයිඩ් එකේ x කණ්ඩායමක හොයන සූත්‍රය මොකද්ද? x බා සමානයි අනුකල x dA බෙදීම a. මේ a කියන එකත් අපිට ගන්න පුළුවන් අනුකල dA කියලා. පොඩි කොටස් වල එකතු. හරිනේ? පට්ට සරලයි. සෙන්ට්‍රොයිඩ් එකට තියෙන x දුර හොයන්නේ අනුකල x dA බෙදීම a. හරි? ඒ වගේමයි x අක්ෂය වටා ගූර්ණ අරගෙන අපිට y බාටත් ඒ වගේ සූත්‍රයක් ගන්න පුළුවන්. එතකොට මේකේ සෙන්ට්‍රොයිඩ් එක පළවෙනිම properties of plane areas වල පළවෙනි property එක තමයි centroid of an area. area එක කැටි වෙලා තියෙන තැන. හරි? ඒක කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕන මේ සූත්‍ර දෙක විතරයි. ඕගොල්ලන්ට කැම්පස් එකේ නම් උගන්වනකොට ටක් ගාලා definition එක කියලා මේ දෙක ලියා ගන්න දෙයි.
එතකොට ආවේ අරම තමයි. හරි? වර්ගඵල වලින් ගූර්ණ කරගෙන වගේ සීන් එකකින් තමයි සෙන්ට්‍රොයිඩ් එකේ x කණ්ඩාංකයයි y කණ්ඩාංකයයි හොයන්නේ. හරිද? ඊට පස්සේ මේ තියෙන වර්ගඵලය ගන්න පුළුවන් කුඩා කොටස් වල එකතුවෙන් මෙන්න මේ දෙක විතරයි අපිට මේ properties of plane areas වල පළවෙනි property එකකින් ගන්න තියෙන දෙයකට තියෙන්නේ. හරි? ඒ දෙක මතක තියාගත්තාම හොඳටම ඇති. මතක තියාගන්න කියන්නේ කුඩා කොටස් වලින් ගූර්ණ බෙදීම මුළු වර්ගඵලය. හරිනේ? කුඩා කොටස් වලින් ගූර්ණ බෙදීම මුළු වර්ගඵලය. දැම්ම මතක තියාගන්න මහ දෙයක් නැහැ නේ. properties of plane areas වල පළවෙනි එක centroid එක හොයන එක centroid එක හොයන එක x කණ්ඩාංකයට ගන්නේ x කණ්ඩාංක අනුකල xda බෙදීම අනුකල da. හරි? y ත් එහෙමම ඒක පට්ට සරලයි. දැන් ඒකෙදි ඔයගොල්ලන්ට සමහර වෙලාවට ගානකට දෙන්න පුළුවන් මෙහෙම රූපයක් ඇඳලා දීලා මේකේ සෙන්ට්‍රොයිඩ් එක හොයන්න කියලා. දැන් මේකේ ඇවිල්ලා මේ අපිට සමීකරණයක් දීලා තියෙනවා මේ රූපේ හැඩේ. එතකොට මේක තමයි ප්ලේන් එක. හරි? මේකේ සෙන්ට්‍රොයිඩ් එක C මේ කොහේ හරි තියෙන්න පුළුවන්. ඒ C ට තියෙන x කණ්ඩාංකේ C ගේ x බානුයි y බානුයි තමයි අපෙන් අහන්නේ. හරි? එතකොට ඒක හොයන විදිය තමයි අපි ගානක් හදනවා කියලා සෙන්ට්‍රොයිඩ් එක හොයනකොට කරන්නේ. හරිද? මම ටිකක් වේගෙන් කරනවා අවුලක් නැහැ නේ. කාට වේග වැඩි නම් chat එකට මැසේජ් එකක් දාන්න මම හිමීට කරන්න. වේග වැඩි නැහැ නේ. වේග වැඩිද ස්ලෝ වැඩිද? සෝරි මේ ස්ක්‍රීන් එක රොටේට් කරන්නම්. හරි. දැන් අපිට මේකේ ගාන හදන්න තමයි යන්නේ. කාට හරි කලින් මොනවා හරි තේරුම් නැත්නම් මැසේජ් එකක් දාන්න ටක් ගාලා. පළවෙනිම දේ තමයි අපි මෙහෙම දැක්ක ගමන්ම අපි ආයි රූපය ඇඳගෙන අපි ඒකේ අපිට දැන් පළවෙනිටම හොයන්න ඕනේ x බානේ. හරි. අපි x බා හොයන්න හරියන්න x බා හොයන්න පුළුවන් විදියට ස්ට්‍රිප් එකක් ඇඳ ගන්නවා. හරි. මේක තමයි අපි x බා හොයන්න පුළුවන් විදියට ඇඳගත්ත ස්ට්‍රිප් එක. දැන් හදිසියවත් ස්ට්‍රිප් එකක් කියන්නේ මොකක්ද? ස්ට්‍රිප් එකක් කියන්නේ කුඩා රේඛාවක්. ඒ කියන්නේ කුඩාම අපිට ගන්න පුළුවන් කුඩාම වර්ගඵල තහඩුවක්. අපිට ගන්න පුළුවන් කුඩාම වර්ගඵල තහඩුවක්. මම මේක පේන්න මේ ඉරි දෙයක් විදිහට ඇඳලා මේක ඇහැට නොපෙනෙන තරම් කුඩායි. හරි? මේ dx කියන දුර පට්ටම කුඩායි. හරි? ඊට පස්සේ දැන් අපි x බා හොයන්නනේ පළවෙනිටම යන්නේ. x බා හොයන්න නම් ස්ට්‍රිප් එකෙන් ඕනේ මේ පැත්තට. එතකොට අපිට x දුරක් මේකට ගන්න පුළුවන්. ස්ට්‍රිප් එකෙන් ඇතිවන ගූර්ණය ගන්න ඕනේ y වට. x බානේ අපි හොයන්න යන්නේ. හරි? x බා හොයන්න නම් අපි ගූර්ණ ගන්න ඕනේ මොකක් වටේ? y බාව. y අක්ෂය වටේ. y අක්ෂය වටේ ගූර්ණ ගන්නකොට ස්ට්‍රිප් එකක් ඇන්දොත් මෙහෙම මේකෙන් ගන්න බෑනේ y අක්ෂය වටා ගූර්ණය. අපිට එතකොට x කණ්ඩාංකයක් ගන්න බෑනේ. හරි. ඒකින්ද අපි x බා ගන්නකොට ස්ට්‍රිප් එක මෙහෙම කෙලින් ඇදලා මෙහෙම x දුරක් ලකුණු කරගන්න. හරි. ඊට පස්සේ දැන් මේ ස්ට්‍රිප් එකේ අපිට x බා හොයන්න ඕන දේවල් මොනවද? මෙහෙම අරගෙන අපේ x බා හොයන සූත්‍රය තමයි xda බෙදීම අනුකල d. හරි. එතකොට අපිට x කියන එක මේක. හරි. ස්ට්‍රිප් එකට අක්ෂිත ඉඳලා තියෙන දුර. ඊට පස්සේ da කියන්නේ මොකක්ද? da කියන්නේ මේකේ වර්ගඵලයනේ. දැන් මේ da කියන එක ගත්තොත් අපිට අනුකලනය කරන්න දන්නේ නැහනේ. x අකුරක් තියෙනවා da කියලා තියෙනවා. x අකුරයි a අකුරයි කිසිම සම්බන්ධයක් නැහැනේ. අපි ඒකින්ද da කියන එකත් x සම්බන්ධ කරලා ලියා ගන්න try කරනවා. හරි.
ඒක තමයි මේ කරලා තියෙන්නේ. පළමුව DA x මගින් සොයාගත යුතුයි. ඇයි අපි x බාර් හොයනකොට හැමතිස්සෙම මේක නිකන් අර සිස්ටම් එකක් වගේ DA කියන එක ලියාගෙන ඉවරලා DA ව x බාර් නම් හොයන්නේ DA ව x මගින් හොයා ගන්නවා. හරි. එතකොට DA කියන එක x මගින් හොයාගන්න තමයි යන්නේ. දැන් DA කියන්නේ නිකන් ඍජු කෝණාශ්‍රාකාර ස්ට්‍රිප් එකක්. හරි. එතකොට ඒකේ වර්ගඵලය කියන්නේ පළල ගුණ කිරීම උසනේ. හරි. ඒතර පළල ඇවිල්ලා dx. උස මේ y කියලා ගත්තේ සෑම x අගයකටම අනුරූප y අගයක් ගන්න පුළුවන් අපේ සමීකරණේ. ඇයි මේක උඩ දුවන ලක්ෂ දුවන්නේ මේ සමීකරණයට අනුරූපවනේ. එතකොට y කියලා එකක් ගත්තා උසට. මේ x අගයට අදාළ y අගයනේ උස. හරි. එතකොට dA සමාන වෙනවා dx වාරයක් y ට. y කියන්නේ මේ x ට අනුරූප y අගය. එතකොට x ට අනුරූප y අගය කියන්නේ අපි සමීකරණයට දාලා බලමු y අගය කියන්නේ මොකද්ද කියලා. දැන් මේ x කියන දිනේ මේ y කියන එක එන්නේ. මේ x කියන දිනේ මෙන්න මේ x කියන දිනේ මේ y කියන එක එන්නේ. එහෙනම් y සමානයි x වර්ග. එතකොට y කියන එක ගන්න පුළුවන් x වර්ග. සෝරි මේක මට වැරදි. x වර්ග. හරි. සෝරි y සම හරිනේ. y සමාන x වර්ග නෙමෙයි තියෙන්නේ. y වර්ග සමානයි x. සමීකරණය වල y වර්ග සමානයි x. එතකොට අපිට මෙතන තියෙන y වෙනුවට x කින් හොයාගන්න. අපි ගත්තනේ dA කියන එක හැමතිස්සෙම අපි x බාර් නම් හොයන්නේ dA කියන එක අපි ගන්න ඕනේ x වලින්. x වලින් විතරක්. හරි. මේ තියෙන පද සේරම අපි x වලට හරව ගන්නවා. හරි. ඒතර dA කියන එක හරවද්දී අපිට dA කියන එකට ආව dx වාරයක් y. අපි y අයින් කරන්න y කියන්නේ y වර්ග සමාන x කින් ගන්න පුළුවන් y ට අගය. ඒතර y කියන්නේ x ගේ මූලය. හරි. එතකොට ඔන්න අපි dA තනිකරම x කින් හොයාගත්ත dx වාරයක් x ගේ මූලය. දැන් මේ සමීකරණේ අපි x කියන එක තියාගන්නවා. x බානේ හොයාගන්න. dA වෙනුවට මූල x වාරයක් dA. dx. හරි. එතකොට මේකේ dA වෙනුවට මූල x වාරයක් dx. හරි. දැන් ඇවිල්ලා මේකේ මේ අනුකලනය කරන්න යන්නේ. මේ වර්ගඵලයක් ගන්නකොට ඕගොල්ලෝ ඒ ලෙවල් වල මතක ඇතිනේ අනුකලනය කරද්දී අපි ඒකට සීමාවක් දාගන්න ඕනේ. හරි. අනුකල සීමා දෙකක් හොයාගන්න ඕනේ. එතකොට ස්ට්‍රිප් එකේ x අක්ෂයේ දිගේ කොතන ඉඳලා කොතනට හෙව්වොත් හරිද කියලා අපි මුළු වර්ගඵලය කවර් වෙන්න. දැන් ස්ට්‍රිප් එක මෙතන ඉඳලා මෙතෙන්ට යවලා මුළු වර්ගඵලයම මේ ස්ට්‍රිප් එකෙන් කවර් කරන්න. එතකොටනේ මුළු ගූර්ණයම මෙතන එකතු කරලා එන්නේ. මෙතන එකතු වෙලා එන අගයට මුළු ගූර්ණයම එන්නේ ස්ට්‍රිප් එකෙන් මේ සේරම කවර් වෙනවා නම් නේ. ඒතර ස්ට්‍රිප් එකේ මේ සේරම කවර් වෙන්න නම් ස්ට්‍රිප් එකේ අනුකලනය කරන් ස්ට්‍රිප් එක එකතු කරන්න ඕනේ මෙතන ඉඳලම මෙතෙන්ට. ඒතර x කොතන ඉඳලා කොතනට එනකන් අනුකලනය කරන්න ඕනේ. ඒ කියන්නේ එකතු කරන්න ඕනේ ස්ට්‍රිප් එකම කවර් වෙන්න x බිඳුවේ ඉඳලා a දක්වා අනුකලනය කරනවා. ඒතර අනුකල සීමා දෙක මොකද්ද? බිඳුවේ සිට a දක්වා. හරි. ඒතර x බා ගන්නේ අපි කලින් හොයාගත්ත මෙතන d a ව x ගෙන් රීප්ලේස් කරාට පස්සේ එන්නේ x ගේ 3 බෙදීම 2 බලය dx බෙදීම x ගේ භාගය බලය dx. ඒතර අනුකල සීමා දෙක බිඳුවේ ඉඳලා a දක්වා. හරි. ඒකට අක් ගාලා අනුකලනය කරලා දැම්මට පස්සේ මෙහෙම ආවා. ඒතර x බා ගන්න පුළුවන් 3 බෙදීම 5යි. හරි. අනිවාර්යෙන් මතක තියාගන්න ඕන ඕගොල්ලන්ට ගාන වැරදිලා නැත්නම් අනිවාර්යෙන් මෙතන x බාර් හරි y බාර් හරි හෙව්වාම මෙතනට එන්නේ 1 dimensional එක. dimensional එක. කවදාවත් a වර්ගය එන්න බෑ. එහෙම එන්න බෑ. හරිද? එහෙම තමයි x බාර් හරි y බාර් හරි අනුකලනය කරලා හොයන්නේ. හරි මුලින්ම කරන්නේ ස්ට්‍රිප් එකක් හොයාගන්න. අපිට ගැළපෙන ස්ට්‍රිප් එකක් දැන් x බාර් ගන්නව නම් අපි අනුකලනය අපි ගූර්ණ ගන්නේ y අක්ෂය වටා. y අක්ෂයට ගැළපෙන ස්ට්‍රිප් එක මේක. ස්ට්‍රිප් එකක් හොයාගත්තා.
ඊට පස්සේ ස්ට්‍රිප් එකේ DA කියන එක හොයන්න x බානේ. එහෙනම් DA ව ලියන්න ඕන x ගෙන් විතරක්. හරි. ඔන්න DA ව x ගෙන් විතරක් ලියාගත්තා. ඊට පස්සේ DA ට ආදේශ කරලා මෙතෙන්ට ගත්තා. ඊට පස්සේ අණු කරලා සීමා දෙක හොයාගන්නවා මුළු ස්ට්‍රිප් එක මගින් මුළු වර්ගඵලයම කවර් වෙන විදියට. ඊට පස්සේ අනුකලනය කරා. පට්ටම සරලයි. හරි. එහෙම තමයි අනුකලන අපේ ඩෙෆිනිෂන් එක මේකනේ. ඩෙෆිනිෂන් එක මගින් x බාර් හරි y බාර් හරි හොයාගන්න. දැන් මේ කරපු විදිහටම ඕගොල්ලන්ට ස්ට්‍රිප් එක මේ අතර ගහලා x අක්ෂය වටා මෙහෙම ගූර්ණ අරගෙන ඉවර වෙලා එතකොට මේ අතර ස්ට්‍රිප් එක ගහලා මේකේ DA කියන එකට එකක් අරගෙන DA කියන එකට ගන්න වෙන්නේ දැන් මෙහෙම මම එකත් ඇඳලා පෙන්නන්නම්. දැන් මෙහෙම ස්ට්‍රිප් එකක් ගැහුවොත් x අක්ෂය වටා මේකේ DA ගන්න කොහොමද? DA ගන්න වෙන්නේ එතකොට මෙතන y ගෙන්නේ අපි හොයන්නේ x අක්ෂය වටා අපි y බානේ හොයන්නේ x අක්ෂය වටා ගුණන. එතකොට dy නේ ගන්න වෙන්නේ. හරි. dy වාරයක් මේ දුරනේ. ඒ දුර ඇවිල්ලා ඒ ඍණ මේ දුර x ඒ ඍණ x මෙතන x ට එන්නේ මේ y ට අනුරූප x අගය. හරි. ඒ කියන්නේ y වර්ග. හරි. එහෙම තමයි මේ y බා හොයාගන්න. අර විදිහටම ස්ට්‍රිප් එකක් අරගත්තා. ඒක ලියාගත්තා. අපි ඒක ස්ට්‍රිප් කරගෙන ඒකේ වර්ගඵලය ලියා ගන්නවා. අපිට ඕන කරන x හෝ y ගෙන්. දැන් අපි හොයන්නේ y බා නම් අපි ලියන්නේ y ගෙන් තමයි ස්ට්‍රිප් එකේ වර්ගඵලයට දාලා සූත්‍රය ලියන්නේ. අපි හොයන්නේ x බා නම් අපි x ගෙන් තමයි ස්ට්‍රිප් එකේ වර්ගඵලයට දාලා සූත්‍රය හොයන්නේ. හරි. එහෙම තමයි x බා y බා හොයන්නේ ගානකදී. හරි. ඊට පස්සේ තව වැදගත් මේ කරුණක් තියෙනවා. මේක අපිට නෝට් එකේ ඔයගොල්ලන්ට උගන්වන්නේ නැහැ. හරි. මේක මම ඒ කියන්නේ මම මේක අමතරව දෙන කාරණයක්. අපිට මොකක් හරි මේව සංයුක්ත කොටස් තිබුණොත් අපිට ඕන දීලා තියෙනවා. මම රූපයක් ඇඳලා වෙන්නන්න. මෙහෙම එකක් දීලා තියෙනවා. මේකේ මෙන්න මේකේ සෙන්ට්‍රොයිඩ් එක හොයන්න. හරි. එතකොට කරන්නේ ඊට කලින් පොඩි කාලෙක් කියලා ඉන්න. හැමතිස්සෙම මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙහෙම තිබුණා කියමුකෝ. හරි. මේකට සමමිතික අක්ෂ තියෙනවා නම් හැමතිස්සෙම සෙන්ට්‍රොයිඩ් එක කොහෙද දන්නවද තියෙන්නේ? සෙන්ට්‍රොයිඩ් එක තියෙන්නේ සමමිතික අක්ෂ දෙකක් කැපෙන තැනක් උඩ තමයි. මොකක් හරි ප්ලේන් එකකට සමමිතික අක්ෂ දෙකක් හෝ කිහිපයක් තියෙනවා නම් සෙන්ට්‍රොයිඩ් එක තියෙන්නේ සමමිතික අක්ෂ දෙකක් කැපෙන තැන. අක්ෂ ටික කැපෙන තැන. ඒ කියන්නේ මෙතන. හරි. එතකොට සෙන්ට්‍රොයිඩ් එකට දුර එහෙම හොයාගන්න පුළුවන් සමමිතික රූපයක් නේ. හරි. දැන් එතකොට ඕගොල්ලන්ට මෙහෙම කොම්පොසයිට් ප්ලේන් ඒරියා එකක් දුන්නොත් ඔන්න මෙහෙම දීලා මේකේ සෙන්ට්‍රොයිඩ් එක හොයන්න කියනවා. දැන් මේකට අපිට සූත්‍රයක් ගන්න බෑනේ y සමාන x මොකක් හරි කියලා. මේක කොම්පොසයිට් නේ. මෙහෙම කැඩලා නේ ඇවිල්ලා තියෙන්නේ. මේකෙදි කරන්නේ අපි මේ රූපේ කොටස් දෙකකට බෙදා ගන්න. හරි. මේක පළවෙනි කොටස, මේක දෙවෙනි කොටස. ඊට පස්සේ මේකෙන් කරන්නේ අර ගූර්ණකත්වය තමයි. දැන් අපි හිතමු y අක්ෂය වටා ගූර්ණ ගන්නවා කියලා. y අක්ෂය වටා ගූර්ණ අරන් අපි හොයන්නේ x බානේ. හරි. හැමතිස්සෙම x බා හොයන්නේ y අක්ෂය වටා ගූර්ණ අරගෙන y බා හොයන්නේ x අක්ෂය වටා ගූර්ණ අරගෙන. හරිද? එතකොට x බා හොයන්න y අක්ෂය වටා ගූර්ණ ගන්නකොට අපිට මෙන්න මෙහෙම ප්‍රකාශන ලියන්න පුළුවන්. මේ මම මේ කාට කරලා තියෙන මුළු වර්ගඵලයෙන් y අක්ෂය වටා ගූර්ණය මේ තියෙන්නේ. හරි. ඒක සමාන වෙනවා මේ පොඩි කොටසෙන් y අක්ෂය වටා ගූර්ණය, ඒ කියන්නේ දෙක කොටසෙන් y අක්ෂය වටා ගූර්ණය ධන එක කොටසෙන් y අක්ෂය වටා ගූර්ණය. ඒක තමයි මේ සිග්මා අංකනේ ලියලා තියෙන්නේ.
ඕගොල්ලෝ දැන් ඉගෙන ගන්න කැම්පස් වලදී කැම්පස් එකට ආවට පස්සේ මෙහෙම එකතුවල් ලිව්වොතින් මේක ඇවිල්ලා සන්තතික එකතුවක්. ඒ කියන්නේ දැන් මේ වගේ කෑල්ලක මේවා කැඩෙන්නේ නැතුව එක දිගට එකතු කරනවා නම් මේ වගේ අනුකලනින් තමයි එකතු කරන්නේ. එහෙම නැතුව මෙහෙම 1 2 කියලා ගණන් කරන්න පුළුවන් ටිකක් එකතු කරනවා නම් අපි ලියන්නේ 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන් මොනවා හරි එකතු කරනවා නම් අපි ලියන්නේ ඒ කියන්නේ විවික්ත එකතුවක්. ඒක ලියන්නේ සිග්මා අංකනේ. වෙන වෙනම එකතු කරන ඒවා. දැන් මේකේ තියෙන්නේ 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන් මොනවා හරි. ඒ කියන්නේ මේක සන්තතිකව විහිදිලා ගිහිල්ලා නැහැනේ. ඒ වගේ එකක් එකතු කරනකොට අපි ලියන්නේ සිග්මා අංකනේ. හරි? ඒකයි මෙතන මම සිග්මා අංකනේ පාවිච්චි කරලා තියෙන්නේ. හරි? එතකොට සිග්මා අංකනේ කියලා තියෙන්නේ මේ එක එක වෙන වෙනම කොටස් වල එකතුව ගූර්ණ මේක වෙන වෙනම කොටස් වලින් ඇතිවන ගූර්ණ වල එකතුව සමාන වෙනවා මුළු වර්ගඵලයෙන් ඇතිවන ගූර්ණය. එතකොට ඒක පාවිච්චි කරලා අපිට මුළු වර්ගඵලයෙන් ඇතිවන ගූර්ණය ඇති වෙන්නේ x බාර් හරහානේ. එතකොට ඒක පාවිච්චි කරලා අපිට x බාර් හොයා ගන්න පුළුවන් මේ වගේ සංයුක්ත පද්ධතියක. හරි? මෙන්න මේ සූත්‍රය තමයි හැමතිස්සෙම මේ කියන්නේ අපිට එන මිඩ් එක්සෑම් එකේ හැමදාම එක වගේ. හරි? මිඩ් එක්සෑම් එකට මේ සූත්‍රය තමයි හැමදාම පාවිච්චි කරන්න වෙන්නේ. මේක දාලා ගානක් හදන්න මිඩ් එක්සෑම් එකට එන්නේ නැහැ. මේක දාලා මේ උඩ හදපු ගණන් මේ විදිහේ ගණන් ඇවිල්ලාම නැහැ. එක ගානක් තිබ්බා ඒක ගොඩක් කට්ටිය හදාගන්න බැරි වෙලා තිබුණා. ඒක මම අද අන්තිමට සාකච්ඡා කරනවා. මේක තමයි පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕන. ඒ කියන්නේ මුළු වර්ගඵලයේ වාරයක් x බා සමානයි පොඩි පොඩි කොටස් වලින් එකතුව පොඩි පොඩි කොටස් වලින් ගූර්ණය එකතු කරාට පස්සේ. හරි? ඒකමයි y බාට. හරි? ඒක මම මේ ගානක් ලියලා පැහැදිලි කරලා තියෙනවා. දැන් මෙහෙම රූපයක් දීලා කිව්වොතින් අපි කරන්නේ රූපෙ දෙකට කඩා ගන්න කොටස් දෙකකට. මං කිව්වනේ සම්මිතික අක්ෂ දෙකක් හෝ කිහිපයක් තියෙන වස්තුවක සෙන්ට්‍රොයිඩ් එක තියෙන්නේ සම්මිතික අක්ෂ කැපෙන තැන කියලා. දැන් මේක එතකොට මේක ඇවිල්ලා රෙජිකෝනාශ්‍රයන්නේ මේකේ සෙන්ට්‍රොයිඩ් එක තියෙනවනේ මෙතන. ඒ කියන්නේ මේ දුරෙනුත් භාගයයි මේ දුරෙනුත් භාගයයි. හරි? එහෙම පාවිච්චි කරලා දැන් ඔන්න මුළු වර්ගඵලය හෙව්වා. මුළු වර්ගඵලය 100යි. ඒක වාරයක් මුළු වර්ගඵලයෙන් ඇති වෙන්නේ සෙන්ට්‍රොයිඩ් එක කරානේ. ඒක වාරයක් x බාර් සමාන වෙනවා පොඩි කොටස් දෙකේ එකතුවේ පොඩි කොටස් දෙකෙන් ඇතිවන ගූර්ණය එකතුවට. හරි? එතකොට 100 වාරයක් x බාර් සමාන වෙනවා පළවෙනි කොටසෙන් 10 වාරයක් 4 40යි 40 වාරයක් මේකේ උඩට තියෙන උස මේ ඇවිල්ලා y බාර් හොයලා තියෙනවා. මේකේ උඩට තියෙන උස sorry x බාර් නේ හොයලා තියෙන්නේ. මේකේ y අක්ෂය වටා ගූර්ණ අරගෙන x බාර් හොයලා තියෙන්නේ. මුළු වර්ගඵලයේ වාරයක් x බාර් මෙතෙන්ට තියෙන දුර සෙන්ට්‍රොයිඩ් එක හරහානේ මුළු වර්ගඵලයෙන් ගූර්ණය ඇති වෙන්නේ. x බාර් සමාන වෙනවා 40 වාරයක් මේ දුර 5යි 5 ධන දෙකකින් ඇති වෙන ගූර්ණය 60 වාර මෙතන ඇවිල්ලා 10න් 4ක් 14න් 4ක් 10යි 10 වාරයක් 6 60 60 වාරයක් 3 මේ වර්ගඵලය 180යි මේ වර්ගඵලයෙන් ඇතිවන ගූර්ණය 180යි එතන 200යි 380 බෙදීම 100. ඒතකොට 3.8යි කියලා x බාර් ඇවිල්ලා තියෙනවා. එහෙමම ඕගොල්ලන්ට y බාර් හොයන්නත් පුළුවන් x අක්ෂය වටා ගූර්ණ අරගෙන. හරි? ඊට පස්සේ මේ ටික මතක තියාගත්තත් කමන්නේ ඉස්සරහට ඕන වෙනවා අර මේ පැරලල් ඇක්සිස් තියරම් කියලා තියෙනවා. ඒකෙදි අපි සමහර වස්තු වල සෙන්ට්‍රොයිඩ් එකට තියෙන දුර දැනගෙන ඉන්න ඕන. හරි? ඒවට මම මේ පොතකින් හොයාගත්ත සෙන්ට්‍රොයිඩ්ස් ටිකක් දාලා තියෙනවා. හරි? සෙන්ට්‍රොයිඩ් වලට ඒගොල්ලොන්ගේ එක එක අක්ෂ වල ඉඳලා තියෙන දුර. හරි? මේක මම ඕගොල්ලොන්ට ටියුට් එක දෙනවද නැද්ද කියලා තීරණය කරන්න අන්තිමට ඉන්න කවුන්ට් එක. මේ නෝට් එක දෙනවද නැද්ද කියලා තීරණය කරන්න. මේක දුන්නතොත් කියලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නව නම් එහෙමයි. නැත්තම් මේක කවුරුවත් ඕගොල්ලන්ට මැදදී දෙන්නේ නැහැ. ඕගොල්ලෝ හොයා ගන්නවා. මේකේ දැන් තියෙනවා මේ එක එක අක්ෂයේ ඉඳලා මේකේ සෙන්ට්‍රොයිඩ් එකට තියෙන දුරවල්. හරි? මෙන්න මේ ටික එහෙම පොඩ්ඩක් මතක තියාගන්න ඕන. ගිය පාර අපිට මෙන්න මේ ටික ඕන වුණා මේ ක්විස් එකට. හරි? ඒක මතක නැතුව ගොඩක් කට්ටියනේ මිඩ් ක්විස් එක මතක මේ වැරදිලා තිබුණා. මේ ටික.
අනිත් ඒවා නම් ලොකු වැදගත්කමක් නැහැ. මේක වැදගත්. මේක වැදගත්. ඒ දෙක තමයි ගොඩක්ම වැදගත්. හරි. දැන් ඕගොල්ලෝ ඉතින් දන්නවනේ ඍජුකෝණාශ්‍රයක නම් අක්ෂ දෙක කැපෙන තැන මේ සම්මිතික අක්ෂ දෙක කැපෙන තැන. ඒ ටික තමයි වැදගත් දෙකට කියලා තියෙන්නේ. මේකෙන් තමයි මිඩ් එක්සෑම් එකේ ප්‍රශ්නේ එන්නේ. හරි. මෙන්න මේ සමීකරණ දෙක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට දාලා හොයන්න තමයි මිඩ් එක්සෑම් එකේ අහන්නේ. හරි. ඊට පස්සේ දැන් පළවෙනි ප්‍රොපර්ටි එක ඉවරයි. ඒ කියන්නේ සෙන්ට්‍රොයිඩ් එක හොයන එකේ තමයි පළවෙනි ප්‍රොපර්ටි එක ඒක ඉවරයි. ඒකේ ඔයගොල්ලන්ට ගන්න කියලා දේවල් ටික තියෙන්නේ මෙන්න මේ සූත්‍ර දෙක. මේ සූත්‍ර දෙක තියෙනවා. එතකොට එක පොයින්ට් එකයි මේ දෙක තියෙනවා. පොයින්ට් දෙකයි මේ ටික පුළුවන් නම් මතක තියාගන්න. ඊළඟට මේ වගේ දාලා ගාණක් හදන විදිහ. එතකොට මේකත් එක පොයින්ට් 3යි. සෙන්ට්‍රොයිඩ් එකට දාලා ඔයගොල්ලන්ට මතක තියාගන්න තියෙන්නේ පොයින්ට් 3යි. මම පොයින්ට් වයිස් මේ මතක තියාගන්න ඕනේ ඒවා ටක් ගාලා මතක තියාගන්න ලේසි විදිහට කියාගෙන යනවා. එතකොට අපිට ප්‍රොපර්ටිස් 6ක් තියෙනවා. 6යි පළවෙනි එක සෙන්ට්‍රොයිඩ් එක හොයන එක. සෙන්ට්‍රොයිඩ් එක හොයන එකේ පොයින්ට් 3යි. පළවෙනි එක ඩෙෆිනිෂන් එක ඊළඟට මේ ගූර්ණ අරන් ගන්න එක කොටස් වලට කඩලා සිග්මා අංකණයෙන් ගූර්ණ අරන් ගන්න එක ඊළඟට ඒ ගාණක් හදන විදිහ. හරි. ඒ ටික තමයි මේ සෙන්ට්‍රොයිඩ් එකට දාලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රොපර්ටි එක ඇවිල්ලා ෆස්ට් මොමන්ට් ඔෆ් ඒරියා. මේක දැක්කනේ නේ. ඒක ඇවිල්ලා මෙන්න මේක. අපි අරකේ කුඩා කොටස් වලින් ගූර්ණය. කුඩා කොටස් වලින් ඇතිවන ගූර්ණ වල එකතුව තමයි ෆස්ට් මොමන්ට් ඔෆ් ඒරියා කියලා ආයේ මේ ඉගෙන ගන්න. ෆස්ට් මොමන්ට් ඔෆ් ඒරියා වල ඩෙෆිනිෂන් එක first moment of area about x axis. x axis එක හරහා යන first moment of area එක නම් ඒක ඉන්නේ y වලින්. හරි? අනිවාර්යෙන් අනිත් එක තමයි මේ yx දාද්දි අනිවාර්යෙන් ලකුණත් එක්ක තමයි දාන්නේ. හරි? දැන් අපි අරකේ ගත්තේ x ට අපිට ආවේ ධනාගයම්මනේ හැමතිස්සෙම මේක ධන පැත්තට තියෙන හින්දා දැන් මේ රූපය ඇවිල්ලා තියෙන ධන පැත්තේ හින්දා දැන් හදිසිය රූපේ ඍණ පැත්තේ තිබුණොත් මෙතන x අගයන් y අගයන් දාන්නේ ධන ඍණ එකතු ඇතුව. හරි? ඒක මතක තියාගන්න. එතකොට moment of the first moment of the area about x axis ගන්නේ අනුකල yda. ඇයි අපි moment of area කියන්නේ ගූර්ණයන area එකෙන් ඇති වෙන. y අක්ෂය වටා ගූර්ණ කරනකොට එන්නේ x කණ්ඩාංග කියන්නේ. නේ? x අගය වාරයක් මේ වර්ගඵලයෙන් එන්නේ. y අක්ෂය වටා ගූර්ණ කරනකොට. එතකොට first moment of area about x axis අනුකල yda. first moment of area about y axis අනුකල xda. හරි? මේකෙත් මෙහෙ අර විදියමයි අර කලින් ගත්තු දෙයම තමයි. අර අනුකල සීමා ගන්නකොට ඒරියා එක කවර් වෙන විදිහට එක තැනක ඉඳලා තව තැනකට ගන්න ඕන. අනුකල සීමා දෙක ගන්නකොට ඊළඟට y එහෙම්මමයි. y නම් ගත්තේ අපි මෙතන dA හොයන්නේ y වලින්මයි. dy භාරයක් මොකක් හරි y වර්ග හරි මොකක් හරි හරි. ඒක තමයි first moment of area එකේ definition. අර මං කලින් කියප එකමයි first moment of area එක සමාන වෙනවා කුඩා කොටස් වල ගූර්ණ වල එකතුව. ඒක තමයි අපි මෙතන අනුකලනයක් දාලා xda කියලා කුඩා කොටස් වල ගූර්ණ ටික එකතු කරලා තියෙන්නේ. හරි? අර කලින් විදියටම ස්ට්‍රිප් එකක් අරගෙන කරන්න තියෙන්නේ. අර කලින් ගාන හැදුවේ. ඒ විදිහට ස්ට්‍රිප් එකක් අරගෙන ඉරලා දැන් අපි හොයන්නේ first moment of area about y axis නම් සූත්‍රෙන්නේ අනුකල xda. හරිනේ? එහෙනම් x නේ තියෙන්නේ. එහෙනම් අපි මේ da කියන එක x කැසුරෙන් හොයා ගන්නවා. ඒතර dx වාරයක් x වර්ග හරි මොකක් හරි විදිහට da හොයාගත්තා. හොයාගෙන අනුකලනය කරගෙන යනවා ඉස්සරහට. එච්චරයි සරලයි. හරි? අර කලින් x බාහුව යද්දි කරපු එකේ මේ ටික නැතුව තමයි first moment of the area කියලා කියන්නේ. හරි? ඊළඟ කාරණාව තමයි දැන් මෙහෙම සම්මිතික වස්තුවක් දුන්නොතින් y අක්ෂය වටා මං කියවනේ ලකුණත් එක්ක දාන්න කියලා මේ x ට. දැන් මේ පැත්තේ ටික එකතු කරද්දි මේ පැත්තේ මේ පොඩි ස්ට්‍රිප් ටික අරගෙන එකතු කරද්දි එන්නේ මේ ටික වෙනම සැලකුවා කියන්නේ. එතකොට එන්නේ අනුකල x ධනාගයක් එන්නේ xda. හරි? මේ පැත්ත ටික එකතු කරද්දි අනුකල අනිවාර්යෙන් මේ අගේම ඍණාගයනේ මේ පැත්තට එන්නේ සම්මිතිකයිනේ මේක. ඍණ xda. හරි? එතකොට දැන් මේ නියත එළියට ගන්න පුළුවන් ඍණ කියන නියත. එතකොට ඍණ
අනුකල xda දාන ධන අනුකල xda. එතකොට අක්ෂය වටා සම්මිතික නම් එතන first moment of the area එක බිඳුව. හරි? අර මං කලින් කියපුවා තමයි සම්මිතික අක්ෂ ගොඩක් තියෙන වෙලාවට මේක වටා ගූර්ණ ගත්තාම x බා හොයන්න y අක්ෂය වටා ගූර්ණ ගත්තට පස්සේ මේක බිඳුව වෙලා x බා කියන එක බිඳුවක් වෙනවා. හරි? එතකොට අනිවාර්යෙන් y අක්ෂය මත තමයි සෙන්ට්‍රොයිඩ් එක තියෙන්නේ. හරි? මේක වටා ඒ විදිහටම ගූර්ණ ගත්තට පස්සේ yda බිඳුව වෙලා y බා කියන එක බිඳුව වෙනවා. එතකොට මේක මත තමයි අනිවාර්යෙන් c තියෙන්න ඕන. එතකොට මේ දෙක මතම තියෙන්න ඕන කියලා අපිට ඔප්පු වුණා. එහෙනම් තියෙන්න ඕන මෙතන. හරි? එතකොට සම්මිතික අක්ෂ දෙකක් හෝ ඊට වැඩියෙන් තියෙන වස්තුවක අනිවාර්යෙන් සෙන්ට්‍රොයිඩ් එක තියෙන්න ඕන කොහෙද? ඒ සම්මිතික අක්ෂ කැපෙන තැන. ඒකෙන් තමයි අපි අර මේ වගේ විදිහේ ගාණක් හදන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපි මේ පොඩි කොටසක සෙන්ට්‍රොයිඩ් එකේ තියෙන තැන දන්නේ නැහැනේ හරියට. සෙන්ට්‍රොයිඩ් එක තියෙන්නේ ගොඩක් වෙලාවට අපිට දෙන්නේ මේ වගේ ඍජුකෝණාස්ත තියෙන කෑලි. සෙන්ට්‍රොයිඩ් එක තියෙන්නේ ඒකේ සම්මිතික අක්ෂ දෙක කැපෙන තැන. ඒක ඔප්පු වෙන්නේ අර මෙන්න මේ සම්මිතික අක්ෂයක් වටා first moment of the area එක බිඳුව වෙන හින්දා. එහෙම තමයි මේක ඔප්පු වෙලා තියෙන්නේ. තේරුණා? හරි. ඒක තමයි මේකේ තියෙන්නේ. එනම් සම්මිතික අක්ෂ දෙකක් හෝ කිහිපයක් ඇති විට අක්ෂ කැපෙන තැන සෙන්ට්‍රොයිඩ් එක ඇත. හරි. සෙන්ට්‍රොයිඩ් එකට අදාළව මේ first moment of the area එකට අදාළව එච්චරයි තියෙන්නේ. ඩෙෆිනිෂන් දෙකයි අර කලින් විදිහටම ස්ට්‍රිප් එකක් අරගෙන ගන්න විදියයි සම්මිතික අක්ෂයක් වටා first moment of the area එක බිඳුවයි කියන එක. හරි. ඒකෙත් පොයින්ට්ස් 3යි. ඒ තුනෙන් අනිත් දෙක නෑ වැඩක් නෑ. මේ දෙක මත තිබ්බම හොඳටම එන්නේ. හරි. එතකොට අපේ සෙකන්ඩ් ප්‍රොපර්ටි එක තමයි first moment of the area. ඒකට අදාළව ඩෙෆිනිෂන් දෙක විතරයි අපි මතක තියාගන්න. හරි. ප්‍රොපර්ටිස් දෙකක් ඉවරයි. තේරුණා නැද්ද? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. මෙසේජ් දාලා නෑ මොනවත් මං හිතනවා අවුලක් නැතුව ඇති කියලා. ඊළඟට අපි යමු මේක තමයි ගොඩක් වෙලාවට වැදගත්ම කියලා තියෙන්නේ. second movement of the area. දැන් ඕගොල්ලෝ ඒ ලෙවල් කාලේ ඉගෙන ගත්තනේ අවස්ථිති ගූර්ණය කියලා එකක්. හරි. අවස්ථිති ගූර්ණයේ සමීකරණයනේ මේක. I සමානයි mr වර්ග. m ට ගන්න ස්කන්ධය r කියන්නේ දුර. හරි. ඒ වගේමයි මේකෙදිත් මේ second movement of the area කියන්නේ. හරි. දුරේ වර්ගය වාරයක් වර්ගඵලය. එතකොට පොඩි ස්ට්‍රිප් එකක second movement of the area එක ඇවිල්ලා ස්ට්‍රිප් එකට තියෙන දුර අක්ෂය ඉඳලා තුන දුර වාරයක් ස්ට්‍රිප් එකේ වර්ගඵලය. එතකොට මේ පොඩි ස්ට්‍රිප් එකනේ මේක. ඒ ටික එකතු කරාට පස්සේ මුළු එකේම second movement of the area එක එනවා. හරි. එතකොට second movement of the area එකේ definition දෙක මේක. හරි. definition එකක් කියන්නේ සාමාන්‍යයෙන් කැම්පස් ආවට පස්සේ definition එක ලියන්නේ මේ අකුරින් නෙමෙයි. ඒක ලියන්නේ සංකේත වලින්. හරි. එතකොට second movement of the area about x axis නම් ඒක එන්නේ y වලින්. හරි. අර කලින් විදියම තමයි. second movement of the area about x axis සමාන වෙනවා අනුකල y වර්ග වාරයක් dA ට. හරි. එතකොට මේකේ අපි second movement of the area එක ලියන සම්මත ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ තියෙන්නේ. second movement of the area එක සංකේතවත් වෙනවා i අකුරෙන්. i වාරයක් දැන් second movement of the area about x axis නේ. x axis නම් අපි මෙහෙම x අකුරු දෙකක් sub script දානවා. ඒ කියන්නේ අපි ලියන rule වලට වඩා පොඩ්ඩක් යටින් දානවා x අකුරු දෙකක්. හරි. එතකොට second movement of the area about x axis සමාන වෙනවා අනුකල y වර්ග වාරයක් dA ට. මෙන්න මේක මතක තියාගන්න. ඕගොල්ලන්ට අන්තිම වෙද්දි මේක x අකුරු විදිහට මතක තියෙන්නේ. x axis නම් y වර්ග. අර කලින් එකෙත් එහෙම x axis නම් y. කලින් එකේ දැන් මේකේ x axis නම් y වර්ග. ඒක හොඳට මතක තියාගන්න. මේ දෙක තමයි definition දෙක. second moment of the area about y axis සමාන වෙන අනුකල x වර්ග වාරයක් dA ට. හරි. ඊට පස්සේ ඒකෙත් අර වගේ ස්ට්‍රිප් එකක් අරගෙන වස්තුවක second moment of the area එක හොයන්න දෙන්න පුළුවන්. මේ වගේ සමීකරණයක් තියෙන සමීකරණකින් ඒකේ රේඛාවක් දැක්කෙන වස්තුවක
සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියා එක හොයන්න දෙන්න පුළුවන්. මේ වගේ මේ ස්ට්‍රිප් මොනවත් අඳින්න දෙන්නේ නැහැ. මේ වගේ රූපෙ දීලා මෙන්න මෙහෙම රූපෙ දීලා ඒ රූපෙට දාලා මේක සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියා එක හොයන්න කියලා දීලා තියෙනවා. මේ හැබැයි මේකේ සූත්‍ර දීලා තියෙනවා මේ විදිහට. හරි. එතකොට අපි මුලින්ම කරන්නේ දැන් අපි මේකේ හොයන්න යන්නේ iy නම් මෙතන ඉන්නේ x වර්ග. හරි. ඔන්න සූත්‍රය ලියාගත්තා. iy සමාන වෙනවා අනුකල x වර්ග dA ට. හරි. සූත්‍රය හරි. ඊට පස්සේ iy ට සමාන කරන්න අපි දැන් කලින් එකේ මොකද්ද කරේ? මෙතන තියෙන්නේ x නම් dA මොකද්ද කරේ? x ඇසුරෙන් ලියාගත්තා. මේකෙත් එහෙමම තමයි. x වර්ගනේ තියෙන්නේ. එහෙනම් මේ dA කියන එක ලියා ගන්න ඕනේ x ඇසුරෙන්. අපි x දුරක් ගන්නෙ එතකොට අපි සලකන්නේ y අක්ෂයනේ. y කියලානේ ගත්තේ. y අක්ෂයට සාපේක්ෂව තමයි second moment of the area එක හොයන්නේ. second moment of the area about y axis. හරි. එතකොට ගන්න x දුර. එතකොට අපි y axis එකට දාලා වඳින ස්ට්‍රිප් එක කෙලින් නෑ දෙන්නේ. අර කලින් එකෙත් එහෙමනේ. හරි. ඔන්න ස්ට්‍රිප් එකක් ඇඳගත්තා. ස්ට්‍රිප් එකේ dA නේ අපි මෙතන මේ dA කියලා ලියාගෙන තියෙන්නේ. හරි. එතකොට අපි dA හොයන්න ඕන දැන් මොකකින්ද? x වලින්. ඔන්න අපි dA ලියාගත්තා. dA කියන්නේ y x mx අගයට අදාළ y උස වාරයක් අපි ගත්ත dx. හරි. එතකොට dA සමාන වෙනවා y වාරයක් dx ට. ඒ ටික තේරුණානේ? එතකොට dA සමානයි y වයින් කරගන්න ඕනේ. අපි දැන් කිව්වනේ මෙතන x තියෙන හින්දා අනිවාර්යෙන් dA කියන එක ලියා ගන්න x ගෙන් විතරයි. දැන් y අයින් කරන්න තමයි යන්නේ. y සමානයි kx. දැන් අපිට මේකේ මේ අගයන් දෙක දාන්න පුළුවන්. මෙතන a කියලා තියෙනවා. මෙතන b කියලා තියෙනවා. මේ සමීකරණයටම අදාළ වෙන්න ඕනේ මෙතන ba කියන අගයන් දෙක. සෝරි මෙතන a කියලා තියෙනවා. හරි. මේ ab කියන අගයන් දෙකත් මේ සමීකරණයට දාලා මෙතන ලක්ෂ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ඒක ගත්තා. හරි. එතකොට අපි ab ඇසුරෙන්ම k වත් ගන්න පුළුවන්. ඔන්න k ව ගත්තා. ඒතර y සමාන වෙනවා b බෙදීම a වර්ග වාරයක් x වර්ගට. දැන් අපිට මෙතන y අයින් කරන්න. හරිනේ. මෙතන x වෙනුවට y දැම්මා. මේ y වෙනුවට x ගෙන් මෙතන හදාගත්තු ප්‍රකාශනය ආදේශ කරනවා. ඔන්න දැන් අපි dA කියන එක සම්පූර්ණ x ගෙන් විතරක් හොයාගෙන තියෙනවා. දැන් තියෙන්නේ මෙතන dA ට x ගෙන් හොයාගත්ත ප්‍රකාශනය ආදේශ කරලා අනුකලනය කරා. හරි. ඒතර ඔන්න iy කියන එකට උත්තරය එනවා 5න් 1යි b a ගණය. අනිවාර්යෙන් මතක තියාගන්න මේකේ dimensions 4ක් එනවා. second moment of the area එකේ අපිට එක්කෝ එන්නේ මිලිමීටර් 4 වෙනි එක. සෙන්ටිමීටර් 4 වෙනි එක. එහෙම නැත්නම් මෙහෙම සංකේත වලින් දෙනවා නම් A4, AB4, එහෙම AB3. ඒ වගේ ඩිමෙන්ෂන්ස් 4ක් තියෙන උත්තරයක් තමයි අන්තිමට කැපිලා මේ AB කැපිලා එන්න ඕන. හරි? අර කලින් වගේමයි ඉස්සෙල්ලාම සූත්‍රය ලියාගත්තා. IY සමානයි අනුකල y නම් තියෙන්නේ x ගෙන් එන්නේ x වර්ග dA. ඔන්න ලියාගත්තා. දැන් x නේ මෙතන තිබ්බේ. x නම් dA හොයාගන්න ඕනේ x ගෙන්. ඔන්න dA x ගෙන් හොයාගත්තා. ඒක ආදේශ කරා. ආදේශ කරලා ඉවරලා අනුකල සීමා දෙකක් හොයාගන්න ඕනේ මේ වස්තුවම මේ ප්ලේන් එකම කවර් වෙන විදිහට. ඔන්න අනුකල සීමා දෙක මෙතන ඉඳලා මෙතෙන්ට ගෙනිච්ච නම් හරිනේ x. අපි x විසින් අනුකලනය කරන්නේ නේ. x මෙතන ඉඳලා මෙතෙන්ට යන විදිහට බිඳුවේ ඉඳලා a ට ගත්තා. a ට අරගෙන මේක අනුකලනය කරා. a ලෙවල් දෙනවා. හරි? අනුකලනය කරාට පස්සේ උත්තරේ එනවා ටක් ගාලා. මේක තමයි iy කියන්නේ මේ වස්තුවට අදාළ. හරි? ඊළඟට අපි ix හොයන්න යනවා. ix හොයනකොට අපි ගූර්ණ ගන්නේ x අක්ෂය වටානේ. x අක්ෂය වටා ගන්නවා නම් ix කියන්නේ සමාන වෙන්නේ y වර්ග dA ට. හරි? ඔන්න ඒක මෙතන ලියලා තියෙනවා. ix සමානයි අනුකල y වර්ග d y වර්ග dA. සෝරි මෙතන dA එනවා. හරි? එතකොට y වර්ග වලින් මෙතන තියෙන්නේ. එහෙනම් මේ dA කියන එක මොකකින්ද හොයාගන්නවා? y වලින්. අපි දැන් dA ව y වලින් හොයන්න යන්නේ. දැන් x අක්ෂය වටා ගූර්ණ ගන්න අරගෙනනේ මෙතන ix කියන එක හොයන්නේ. හරි? x අක්ෂය වටා ගන්නවා නම් ස්ට්‍රිප් එකෙන් දෙන්න ඕන මේ විදිහට. හරි? එතකොට මේකේ dA කියන එක තමයි අපිට දැන් හොයන්න ඕන මොන ඇසුරෙන්ද y ඇසුරෙන්. හරි? dA කියන එක හොයන්න ඔන්න දැන් මේකේ පළල ගන්න පුළුවන් dy කියලා. හරි? පළල dy. එතකොට මේ උසත් ඕනේ අපි ඒක x කියලා ගත්තා. අපි හිතලා x කියලා වකුරක් දාගත්තා.
හරි? ඊට පස්සේ අපි මෙතන ඛණ්ඩාංකය අපි හිතුව x1 කියලා. හරි? එතකොට අපි ඒ ඛණ්ඩාංකයට දාලා ලියන්න පුළුවන්නේ මේ සමීකරණයට දාලා kx1 වර්ග සමානයි මෙතන y උස. මෙතන x1 ඛණ්ඩාංකයෙන් එන්නේ මේ y උස. මෙතෙන්ට තියෙන y උස. හරි? ඒක දාලා මෙහෙම ලිව්වා y සමානයි kx1 වර්ග කියලා. හරි? ඊට පස්සේ කලින් වගේම මෙතන දැන් මේ ඩොට් එක මේක මත තියෙන හින්දා මේ ඩොට් එකට දාලා ලිව්වා b සමානයි ka වර්ග කියලා. හරි? මේ 1යි 2යි බෙදුවට පස්සේ අපිට x1 ටගයක් ආවා a වාරයක් මූල y බෙදීම b කියලා. හරි? දැන් එතකොට x1 දන්නවනම් අපිට මෙතන a දුර දන්නවනම් මේ x කියලා අපි හිතාගත්ත දුර ගන්න පුළුවන්නේ a ගෙන් මේ x1 අඩු කරලා. ඔන්න x කියන දුර ගත්තා a ගෙන් x1 අඩු කරලා. හරි? ඒ අනුව අපිට dA ව තනිකරම y ගෙන් විතරක් ලියන්න පුළුවන්. x dy නේ අපි dA ට ගත්ත ප්‍රකාශනේ. x හොයාගත්ත y ගෙන් විතරක්. එතකොට dA සමානයි a වාරයක් a ඍණ a වාරයක් a මූල y බෙදීම b වාරයක් dy. ඔන්න අපි මේ a ට දාලා ප්‍රකාශනයක් සම්පූර්ණයෙන්ම y ගෙන් හොයලා තියෙනවා. අර කලින් සිස්ටම් එකම තමයි. y ගෙන් හෙව්වා ටක් ගාලා මේක අනුකලනය කරා. අනුකලනය කරාම මේකේ සීමා දෙකක් දාගත්තා වස්තුවම කවර වෙන විදිහට. දැන් මේ ස්ට්‍රිප් එක මෙතන ඉඳලා මෙතෙන්ට ගෙනිච්ච නම් හරිනේ y අක්ෂ දිගේ මේ අපි y යගේ විශේෂයෙන් අනුකලනය කරන්නේ. එහෙනම් y දිගේ යන්න ඕන කොතන ඉඳලා කොතනටද? බිඳුවේ ඉඳලා b දක්වා. y අක්ෂ දිගේ මේ දුර ගියා නම් හරිනේ. අපි y විශේෂයෙන් අනුකලනය කරනවා නම් y අක්ෂ දිගේ යන්න ඕන මෙතන ඉඳලා මෙතෙන්ට කියලා අපි හොයා ගන්න ඕන. ඒක අනුකලන සීමාව මොකද්ද? බිඳුවේ ඉඳලා b ට යනවා. බිඳුවේ සිට b ට යනකම් y වර්ග වාරයක් dA කියන එක y ගෙන් හොයාගන්න. මේක අනුකලනය කරාට පස්සේ ටක් ගාලා එනවා ix කියන එක. හරි? ඕගොල්ලෝන අන්තිම වෙනකොට මෙන්න මේක තමයි මාරු වෙන්නේ. y ට අදාළව x ලියන එක. මොකද්ද පියවර ටික? iy නම් හොයන්න ඕන. ඒකට දාලා සූත්‍රය ලියාගත්ත ටස් ගාලා. එතකොට මෙතන තියෙන x එහෙනම් dA කියන එක හොයන්න ඕන x වලින්. අපි ටක් ගාලා dA x වලින් හොයාගත්ත මෙතන තියෙන දීලා තියෙන දත්ත වලට අනුව අපිට දීලා තියෙන සූත්‍රෙයි අපිට ආදේශ ගන්න පුළුවන් ඒවායි සේරම පාවිච්චි කරලා dA ව ටක් ගාලා x කින් ලියාගත්තා. අනුකල සීමා දෙයක් හොයාගත්තා. දැන් අනුකලනය කරන්නේ dx ගෙන් නම් x අක්ෂයේ දිගේ තමයි යවන්න වෙන්නේ. ඒතකොට x අක්ෂයේ දිගේ කොතන ඉඳලා කොතනට ගියොත්ද මේ වස්තුවම කවර වෙන්නේ කියලා බලාගෙන අපි තැන් දෙයක් හොයාගත්තා කොතන ඉඳලා කොතනද කියලා. ඒ කියන්නේ අපි හොයාගත්ත බිඳුවේ ඉඳලා යට කියලා. එතන ඉඳලා එතෙන්ට ටක් ගාලා x විශේෂයෙන් අනුකලනය කරනවා. ඔන්න iy එනවා. ඒක තමයි මේකේ කරන නිකාර වර්ක් ෆ්ලෝ එක. හැම ගානටම එකම විදිහේ ෆ්ලෝ එකක් තියෙනවා. හරි? ඊළඟට දැන් මේකේ අපි ලොකු වැඩක් කරානේ මෙතන. ඒකින් අඩු කරලා දැන් මේක අනුකලනය කරන්න ගියාමත් නිකන් බරබරයක් වගේනේ. ඊට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා මේක සමහර ගණන් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලොන්ට මේක මම මේක අමතර දෙයක්. මේක ලෙක්චර උගන්වන්නෙත් නෑ. වැඩකුත් නෑ. හැබැයි මේක ඕගොල්ලොන්ට කෘතුහලයේ තියෙනවා නම් මෙහෙම කරන්නත් පුළුවන් කියලා පෙන්වන්න මම මේක කරන්නේ. ඔළුව අවුල් කරගන්න එපා. ඕගොල්ලොන් නිකන් අර මේක ගොඩ දාන්න ඕනේ කියලා එහෙම එකක් තියෙනවා නම් නිකන් ආතල් එකට මේක කලිවර් කරන්න ඕන වගේ නම් මෙන්න මේ සිස්ටම් එකටම ගියාට පස්සේ ඕන ගානක උත්තරේ ගන්න පුළුවන් ටක් ගන්න. හරි? ඩෙෆිනිෂන් එක ලියාගත්තා y නම් මෙතන dA y ගෙන් හදාගත්තා ඊට පස්සේ අනුකූල සීමා දෙක හෙව්වා ටක් ගාලා අනුකූලනය කරා උත්තරේ ගත්තා. ඒක තමයි ෆ්ලෝ එක. ඒකෙන් පිට අර out of the box හිතන්න පුළුවන් කෙනෙක්ට මේක පට්ට ලේසි. හරි? අපිට මේකේ මතක තියාගන්න දැන් මේකෙන් පස්සේ මම ඕගොල්ලන්ට කියන්නේ සම්මතව මතක තියාගන්න ඕන second moment of the areas ටිකක් තියෙනවා. හරි? ඒයින් එකක් තමයි මෙන්න මේක. මොකක් හරි ඍජුකෝණාශ්‍රයක් තියෙනවා නම් මෙහෙම අක්ෂයක් උඩ හරි ඒකේ second moment of the area about මේ තියෙන අක්ෂයට සාපේක්ෂව මේකේ second moment of the area එක දැන් මේක තියෙන x අක්ෂය උඩනේ හරි මේක තියෙන x අක්ෂය උඩ හින්දා මේ ඍජුකෝණාශ්‍රය second moment of the area එක සමාන වෙනවා උඩ තියෙන්න ඕන හරි 3න් 1යි bh ඝනය b කියන්නේ හැමතිස්සෙම මේක h කියන්නේ උස b කියන්නේ පළල h කියන්නේ උස හැබැයි සාපේක්ෂ වෙන්නේ මේ උඩ තියෙන අක්ෂය. එතකොට හොඳට මතක තියාගන්න මෙහෙම අක්ෂයක් උඩ මේ වගේ ඍජුකෝණාශ්‍රයක් තියෙනවා නම් ඒකේ second moment of the area එක මොකද්ද? ඒක කලින් හොයාගත්ත එක. මේක මතක තියාගන්න ඕන. මේක අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන. හරි? මේක පට්ටම වැදගත්. ix සමාන වෙනවා 3න් 1යි bh ඝනය. 3න් 1යි bh ඝනය. 3න් 1යි bh ඝනය. ඒ කියන්නේ 3න් 1යි b කියන්නේ පළල h කියන්නේ උස. හරි?
අක්ෂයක් උඩ තියෙන්නේ. හරි. දැන් අපිට මේකේ x අක්ෂය හොයනකොට අපි ස්ට්‍රිප් එක ගැහුවේ ix හොයනකොට ස්ට්‍රිප් එක ගැහුවේ x අක්ෂයට සාපේක්ෂවනේ මෙහෙම සමාන්තරවනේ ස්ට්‍රිප් එක අපි xy iy හොයනවා නම් y අක්ෂයට සමාන්තරව ගහන්නේ. ix හොයනවා නම් x අක්ෂයට සමාන්තරව ගහන්නේ. හරි. අපේ සාම්ප්‍රදායික සිස්ටම් එක. හරි. එතකොට මේකේ අපිට ix හොයන්න පුළුවන් x අක්ෂයට සමාන්තරව ස්ට්‍රිප් එකක් ගහන්නේ නැතුව. දැන් මේ ස්ට්‍රිප් එකක් මෙහෙම කෙලින් ඇන්දට පස්සේ මේ ස්ට්‍රිප් එක තියෙන්නේ මොකක් උඩේ? x අක්ෂය උඩනේ. ඒ කියන්නේ මේ ඍජු කොනස් තියෙන x අක්ෂය උඩ. එතකොට මේ වගේ සීන් එකක් නේ මේක. මේ වගේ එකක්මනේ මෙතන තියෙන්නේ. ඒතර මේ පොඩි ස්ට්‍රිප් එකේ සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියා එක හොයන්න පුළුවන් නේ මේ පොඩි ස්ට්‍රිප් එක. සෙකන්ඩ් ස්ට්‍රිප්ස් පොඩි ස්ට්‍රිප් එකේ සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියා එක සමාන වෙන්න ඕන මේ සූත්‍රයට අනුව 3න් 1යි b. b මොකක්ද? b කියන්නේ පළල. b ඇවිල්ලා dx. හරි. b ඇවිල්ලා dx වාරයක් bh ගණය. එතකොට h ඇවිල්ලා මොකද්ද? h ඇවිල්ලා මේ x මෙතන තියෙන x ට දාලා y යගේ. එතකොට y යගේ ගණය. 3න් 1යි bh යගේ bh ගණය තමයි මේ ලියලා තියෙන්නේ. අපි කරන වැඩේ අපි ix හොයනකොට හැමතිස්සෙම ගත්තේ y යගේටනේ මෙතනදී. ix හොයනකොට හැමතිස්සෙම අනුකලනය කරෙත් y යගෙන් ස්ට්‍රිප් එකේ වර්ගඵලය ගත්තෙත් y වලින්. එහෙම ගන්න නැතුව අපි කරන්නේ මෙතන මේ තියරිය පාවිච්චි කරලා අපි කරන්නේ ix හොයනකොට කෙලින්ම dx වලින්ම අනුකලනය කරන්න විදිහට ගන්න එක. ඒකට අපි මොකද කරන්නේ මේ පොඩි ස්ට්‍රිප් එකේ සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියා එකට 3න් 1යි bh ගණන් හොයාගන්න. හරි. හොයාගෙන ඉවර වෙලා අපිට ගන්න පුළුවන්නේ මේ පොඩි ස්ට්‍රිප් එකෙන් මේ අක්ෂය වටා මේ පොඩි ස්ට්‍රිප් එකෙන් මේ අක්ෂය වටා සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියා එක මේක නම් මේ ස්ට්‍රිප් එක මෙතන ඉඳලා මෙතෙන්ට එකතු කරා නම් ස්ට්‍රිප් එකට දාලා සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියා එක මේ මුළු වස්තුවේම සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියා එක එනවනේ නේ. මම ආයිත් කියන්නම් ඒක පොඩ්ඩක් වේගෙන් වැඩි කිව්වා. මේ පොඩි ස්ට්‍රිප් එකේ සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියා එක අපි හොයාගත්තා. හරි. ඒක මෙතන ඉඳලා මෙතෙන්ට එකතු කරා නම් පොඩි ස්ට්‍රිප් එකේ සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියාස් ටික ස්ට්‍රිප් එක මෙහෙම ඉඳලා මෙතන ඉඳලා මෙතෙන්ට මූව් කරා නම් එකතු කර අපිට ගන්න පුළුවන් මුළු වස්තුවෙන් සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියා එක නේ. ඒක තමයි මේ කරලා තියෙන්නේ. එතකොට ix සමාන වෙනවා පොඩි ස්ට්‍රිප් එකේ සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියාස් ටික එකතු කරාට පස්සේ. හරි. එතකොට බිඳුවේ ඉඳලා a දක්වා එකතු කරන්න තමයි කරන්නේ. හරි. බිඳුවේ ඉඳලා a දක්වා මේ පොඩි ස්ට්‍රිප් වල සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියා එක එකතු කරගෙන යන එක තමයි කරන්නේ. එතකොට පොඩි ස්ට්‍රිප් එකේ සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියා එක මේක. ඒක ලිව්වා. දැන් dx වලින් ඇවිල්ලා තින්නේ අපිට. පොඩි ස්ට්‍රිප් එකේ සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ද ඒරියා එක. එහෙනම් y තියාගෙන හරියන්නේ නැහැ නේ එතන. y අයින් කර kx වර්ග දාලා. ඒ සමීකරණය අපිට දීලා තියෙනවා y සමානයි kx වර්ග කියලා. kx වර්ග දාලා අපි y වයින් කරා. එතකොට k එනවා b වෙදී මේ වර්ග කියලා. kx වර්ග දාලා y වයින් කරලා ඔන්න 3 1යි bh ගණය තනිකරම x වලින් විතරක් ලියාගත්තා. දැන් අපිට අනුකලනය කරන්න පුළුවන් ප්‍රකාශනයක් ඇවිල්ලා. එතකොට අපි කරේ මොකද්ද? ස්ට්‍රිප් එක කෙලින් ගහලා අපි අර 3න් 1යි bh ගණය පාවිච්චි කරලා ix හෙව්වා. හරි. ඒකට කියනවා ඉලෙමන්ටරි මෙතඩ් කියලා. කට්ටියට තේරුණාද නැද්ද කියලා chat එකට දාන්නකෝ. නැත්තම් තේරුම් නැහැ මම මේක කරන්න ඕනද chat එකට දාන්න. මේක ඉලෙමන්ටරි මෙතඩ් කියලා කියන්නේ. අර මෙහෙම අර සාම්ප්‍රදායික විදිහට යන්නේ නැතුව මේ විදිහට අර 3න් 1යි bh ගණය පාවිච්චි කරලා හදන විදිහ තමයි ඒක. හරි. මෙතෙන්ට ආවට පස්සේ මෙතෙන්ට ගන්න පුළුවන් අනුකරණය කරලා ගන්න. කට්ටියට තේරුණාද නැද්ද කියලා දාන්නකෝ. රියැක්ෂන් එකක් හරි දාන්න තේරුණාද නැද්ද කියලා. නැත්තම් මට දැනගන්න බෑ මේ.
හරි thank you message එක දාපු කෙනාට. ඊළඟ කෑල්ලට යමු. දැන් මේකේ මම මේ 3 BH ගණය කියන එක එකපාරටම ගත්තනේ. ඒක අපිට කලින් හදලා දීලා තියෙන එකක්. හරි. ඒකේ මතක තියාගන්න ඕන 3ක් තියෙනවා. හරි. අපිට මේක ඉස්සරහට ඕන වෙනවා. හැම ගානක්ම හදන්න ඕකේ second moment of the area වලට මෙන්න මේ 3 ඕන වෙනවා. මොකද්ද? අපි දැනගත යුතු second moment of the areas. මම මේක සිංහලෙන් ලියලා තියෙන්නේ ඕගොල්ලන්ට short note එකක් විදිහට තියාගන්න. හරි. පළවෙනිම එක තමයි මෙහෙම අක්ෂයක් උඩ ඍජුකෝණාශ්‍රයක් මෙහෙම තියෙනවා නම් ඒක මම කලින් කිව්වා මොකද්ද 3න් 1යි BH ගණය. සෝරි මෙතන වර්ගෙ මම ලියලා. හරි. ඊට පස්සේ මෙහෙම අක්ෂයක් තියෙනවා ඒක මධ්‍ය රේඛාව විදියට මෙහෙම ඍජුකෝණාශ්‍රයක් තියෙනවා නම් ඒක මෙතන 3න් 1 තිබිච්ච එක 12න් 1 වෙන එක විතරයි වෙන්නේ. 12න් 1යි BH ගණය. හරි. මධ්‍ය ලක්ෂ්‍ය විදියට තියෙනවා නම් අක්ෂයක් මධ්‍ය අක්ෂය විදියට තියෙනවා නම් අක්ෂයක් ඒක වටා second moment of the area එක 12න් 1යි BH ගණය. හරි. ඊළඟට මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා නම් අක්ෂයක් මත ඒකේ second moment of the area එක 12න් 1යි BH ගණය. හරි. ඒ ටික මතක තියෙන්න ඕන ඉස්සරහට අර මේ මිඩ් එක්සෑම් එකට ගාන හදන්න ඒක අනිවාර්යෙන් මතක තියෙන්න ඕන ඒ තුන. හරි. ඊට පස්සේ ඊට අමතරව ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන හොඳයි. ඒ වුණාට අත්‍යවශ්‍ය නැහැ. ඒ තුන තමයි අනිවාර්ය. ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. ඕනේ නැහැ ඉතින්. මමවත් මතක තියාගත්තේ නැහැ. මෙන්න මේ ටික මම දීලා තියෙනවා සාමාන්‍යයෙන් හදන්න නැතුව මතක තියෙන්න ඕන second moment of the areas ටික. හරි. අනිත් එක second moment of the areas වල ගණන් එන්නේ මේ විදිහට. හරි. මේ ගණන් එක විදියක්. අරකේ අපි මොකද කරේ මුලින්ම සූත්‍රය ලියාගත්තා. සූත්‍රය ලියාගෙන ඉවර වෙලා මෙතන තියෙන y නම් ඒ y ඇසුරෙන් dA ව සම්පූර්ණයෙන් ලියාගත්තා. ඒක ලියාගෙන ඉවරලා අනුකල සීමා දෙක දාගත්තා. ඊට පස්සේ ඒක අනුකලනය කරා. හරි. මම ඒකට දාලා ගණන් ටිකක් දාන්න. ඔයගොල්ලෝ හදන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න. මැසේජ් එකක් දාලා හරි කමක් නැහැ. මම කිසිම අවුලක් නැහැ උත්තර දෙනවා. ඊළඟට මේ ටික තමයි අපි හදන්න නැතුව මතක තියාගන්න නම් හොඳ ටික. මේ ටික තමයි අනිවාර්යෙන් මතක තියාගන්න ඕන ටික. මේ ටික දන්නේ නැතුව කරන්න බෑ ඇත්තටම. මේ second moment of the areas ගණන් වල අපිට නිකන් අර තාර්කිකව හිතලා කරන්න දෙයක් නැහැ. ඒක නිකන් අර flow එකේ යන්න වගේ තියෙන. හරි? එතකොට අපි second moment of the areas area කියන එක කියන property එක එතනින් ඉවරයි. මොකද්ද තියෙන්නේ? ඒකට දාලා තියෙන්නේ මෙන්න මේ සූත්‍ර දෙක තියෙනවා. ඊට පස්සේ මේ ගණන් හදන විදිය අර කලින් විදියටම ස්ට්‍රිප් එකක් අරගෙන ඒක දාගෙන යන තමයි තියෙන්නේ. දැන් IY හොයනවා නම් y ට සමාන්තරව තමයි ස්ට්‍රිප් එක ගන්න. අරගෙන ඉවරලා x දුර තමයි එතකොට එන්නේ. හරි. එතකොට ඒ ටික හරි ගණන් හදන විදිය මේක. මේක ගණන් හදන්න පුළුවන් අමතර විදියක්. 3 1යි BH ගණය දාලා හදන එක. මේක ඇවිල්ලා සම්මත හදන්න නැතුව ගන්න තියෙන second moment of the areas ටික. එච්චරයි. ඒකට දාලා තියෙන්නේ. මේ ටික තමයි මතක තියෙන්න ඕන second moment of the areas ටික. ප්‍රධානම කරුණු දෙකයි මේකයි මේකයි. එතකොට අපි මෙච්චර වෙලා කතා කරේ මොනවද? properties of the plane areas. පළවෙනිම තිබුණේ centroid එක. centroid එකට දාලා points 3යි සූත්‍ර දෙකයි ගණන් හදන විදියයි ගණන් හදන විදියෙන් අර සිග්මා අංකණයෙන් ගන්න සූත්‍රය. හරි. ඒතකොට ඒකේ points 3 එච්චරයි. ඊට පස්සේ දෙවෙනි එකේ තිබුණේ first moment of the area. ඒකේ එක point එක ඒ definition එක විතරයි. ඊට පස්සේ තුන්වෙනි property එක ඇවිල්ලා second moment of the area. ඒකේ definition එකයි අර සම්මත සූත්‍ර ටික. සම්මත අපිට කලින් හදලා දීපු මෙන්න මේ සූත්‍ර තුන. හරි. පට්ට ලේසි. ඊට පස්සේ තියෙන්නේ product of moment of the area කිය. ඒක ඇවිල්ලා මෙන්න මෙහෙමයි calculate කරන්නේ. මේක ඇවිල්ලා definition එකක් විතරයි තියෙන්නේ. හරි. අරකේ අපි ගත්තේ වර්ගනේ y වර්ග x වර්ග. එහෙම වෙන වෙනමනේ ගත්තේ second moment of the area එක. දැන් product of moment of the area කියන එක ඇවිල්ලා අනුකල x y product එක dA. හරි. ඔයගොල්ලන්ට තේරෙනවද මම කලින් කිව්වනේ අර first moment of the area ගන්නකොට අනුකල x dA කියලා මේ x අකුරට අනිවාර්යෙන් ලකුණත් එක්ක ආදේශ කරන්න ඕනේ. මේකෙත් එහෙමයි. හරි. මේ x ට ලකුණත් එක්ක ආදේශ කරන්න ඕන y ට ලකුණත් එක්ක ආදේශ කරන්න. එතකොට දැන් මෙහෙම වස්තුවක් තිබුණොත් මේකේ ixy කියන එක මොකද්ද? ඍණ.
ඇයි x එන්නේ ඍණාගයක් y ට හැමතිස්සෙම ධනාගයක් එන්නේ. x ට ඍණාගයක් y ට ධනාගයක්. එතකොට ඇයි xy ගුණිතය අරන් dA දානකොට xy ගුණිතය අරන් dA දානකොට x ට ඍණාගයක් y ට ධනාගයක්. එතකොට මේ වස්තුවේ මේ ප්ලේන් එකේ ixy කියන එක ඍණයි. එතකොට මේ ixy කියන එක ඍණ වෙන්න පුළුවන්. හරි. හැබැයි කවදාවත් iyy ඍණ වෙන්න බෑ. ඇයි මොකද දන්නේ? iyy ගන්නේ x වර්ග dA නේ. මෙතන වර්ග වෙලානේ එන්නේ හැමතිස්සෙම. ඒතකොට ඒක ඍණ වෙන්න බෑ ජීවිතේ. හැබැයි ixy කියන එක ඍණ වෙන්න පුළුවන්. එතකොට ධන හෝ ඍණ විය හැකිය. මේ ixy කියලා මේකේ මේ second movement product of movement of the area කියන එකේ notation එක මෙහෙමයි. හරි. අර කලින් එකේ අපි iy කියලා ගත්තනේ. ඒ වගේ මේක ලියන්නේ ixy කියලා. හරි. මේකෙදි මේ ධන හෝ ඍණ විය හැකිය අර xy ට ලකුණත් එක්ක ආදේශ කරන හින්දා ඊළඟට මේකෙදි අර අපි කලින් හැදුවා වගේ මේක ස්ට්‍රිප් එකක් කරන් ගණන් හදන ඒවා නෑ ඇත්තටම. මේකේ අපිට දාන්න තියෙන්නේ මේ parallel access theorem කියලා එකක් විතරයි. ඒක මම අන්තිමට ගන්නවා. එතකොට ගානකුත් හැදෙනවා. එතකොට මේකෙන් ගණන් එන විදිය අහුවේ. හරි. මම ගණනුත් එක්කමයි යන්නේ. හරි. එතකොට කලින් එකේ වගේ ස්ට්‍රිප් ඇඳලා ස්ට්‍රිප් එකේ DA හොයලා එහෙම ගණන් හදන්න මේකට එන්නේ නෑ. හරි. එහෙම හදන්නත් බෑ. ඔයගොල්ලෝ තේරෙයි ගණන් හදනකොට. මේක අනුකල xy වාරයක් dA තමයි මේකේ ඩෙෆිනිෂන්. එතකොට ධන හෝ ඍණ විය හැකියි. එතකොට මේ වෘත්තපාද වලට අදාළව දැන් මේකේ වස්තුවක් තිබුණොත් x නුත් ධන y නුත් ධන. එහෙනම් මේකේ හැමතිස්සෙම මේකේ තියෙන වස්තුවක මේකේ තියෙන වර්ගඵලයක ixy එක ධන. හරි. මේකේ තියෙන මේ වෘත්තපාදයේ තියෙන වස්තුවක මේ වර්ගඵලයක ixy එක ඍණ. ඇයි x ඍණ y ධන. මේකේ තියෙන එකක් ධන. ඇයි y නුත් ඍණ x නුත් ඍණ. එතකොට ඍණ ඍණ ගුණ වෙලා ධන වෙනවා. මේකේ ඍණ y ඍණ x ධන. ඒකෙන්. හරි. එතකොට දැන් මේ වස්තුවේ මේ second product of movement of the area එක මොකක් කියලාද හිතන්න පුළුවන් අපිට. මේක හදන්න නැතුව කියන්න පුළුවන්. මේකේ මෙන්න මේ ඍජුකෝණාශ්‍රය ගත්තොතින් මේකට මේක කැපිලා යනවා මේකට මේක කැපිලා යනවා. එතකොට ඒ දෙක බිඳුව වෙලා යනවා. මේ ඍජුකෝණාශ්‍රය දෙක ගත්තොතින් මේක ධන මේක ඍණ. එතකොට මේකේ ixy කියන එක බිඳුව. හරි. අර මං කිව්වා ඒ කණ්ඩාංක ලකුණත් එක්ක ආදේශ කරනවා. හරි. එතකොට ඔයගොල්ලන්ට තේනවද සමමිතික අක්ෂයක් හරහා දැන් මේකට සමමිතික අක්ෂයන්නේ. සමමිතික අක්ෂයක් හරහා හැමතිස්සෙම ixy කියන එක බිඳුවක් වෙනවා. ඒක මතක තියාගන්න ඕනේ ඉස්සරහට හම්බ වෙනවා ප්‍රින්සිපල් ඇක්සස් කියලා જાතියක්. ඒකට මේ සංකල්පය වැදගත් වෙනවා. ප්‍රින්සිපල් ඇක්සස් කියන්නේ මේකට දාලම දෙයක් තමයි. ඒක මම පස්සේ කියන්නම්. ඒක ඊළඟ කුප්පියට තමයි අහුවෙන්නේ. හරි. ඒක සමමිතික අක්ෂයක් සඳහා ixy කියන එක සමාන වෙනවා බිඳුවට. හරි. අර මං කිව්වාගේ මේකෙන් ගානක් ආවොත් අනුකල xy dA දාලා හදන්න ඕන වෙන්නේ නැහැ. parallel access theorem කියන එක තමයි මේකෙන් දාන්න වෙන්නේ හැමතිස්සෙම. ඒතර අපි හතරවෙනි property එකත් ඉවරයි product of the moment of area. හරි. properties හතරක් ඉවරයි. ඊට පස්සේ අන්තිමටම තියෙන්නේ මේක polar moment of the area කියලා. ඔයගොල්ලෝ polar axis කියලා එකක් අහලා තියෙනවා. polar axis කියන්නේ දැන් අපිට x අක්ෂය තියෙනවා y අක්ෂය තියෙනවා. මෙහෙම අපේ පැත්තට කියන්නේ තලයෙන් පිටට එන axis එක. කියන්නේ මේකටත් ලම්බකයි මේකටත් ලම්බකයි. ඒ ඇක්සිස් එක තමයි පෝල් ඇක්සිස් එක කියලා කියන්නේ. හරි. ඒ ඇක්සිස් එක වටා අපි අර ix ගත් xxi yy ගත්තා වගේ ඒ ඇක්සිස් එක වටාත් ගන්න පුළුවන් iz dz කියලා එකක්. ඒතොර ඒකට අදාළ සූත්‍රය නෝන මොකක්ද? අපි කලින් iy xx ට ගත්තේ අනුකල y වර්ග වාරයක් d නේ. මේකට එන්නේ ඒ වගේම iz dz කියන එක සමාන වෙනවා අනුකල z වර්ග වතා d. z නේ sorry r. දැන් මේ ලක්ෂයට තියෙන දුර මේ අක්ෂය වටා ගූර්ණ ගන්නවා නම් මේ පොඩි ස්ට්‍රිප් එකනේ මේ තියෙන්නේ. ඒකට දුර එන්නේ r නේ. හරි. එතකොට අනුකල r වර්ග වාරයක් dA. හරි. ඒක තමයි polar moment of the area කියලා කියන්නේ. iz dz. මේ අක්ෂ දෙකට අර ixy ගත්තා වගේ z අක්ෂයට ගත්තා අනුකල r වර්ග වාරයක් dA. ඇයි මෙතන z අක්ෂයේ ඉඳලා තියෙන දුර මොකද්ද? r නේ. හරි. ඒතර r ලියන්න පුළුවන් x වර්ග වාරයක් y වර්ග කියලා. මේ r දුර ලියන්න පුළුවන් මේක නිකන් 3D හිතුවට පස්සේ මෙහෙම බැලුවට පස්සේ
මේ අක්ෂේ ඉඳන් මේ ඩොට් එකට තියෙන දුර r නේ. හරි. එතකොට ඒ මේ r දුර එහා මෙහා වෙලා තමයි r දුර මෙතෙන්ට ඇවිල්ලා මේ ඩොට් එක හැදෙනවා. r දුර මෙතෙන්ට ඇවිල්ලා මේ ඩොට් එක හැදෙනවා. හරි. එහෙම ඇවිල්ලා තමයි මේ r දුරයි මේ කෝණේ කැරකිලා තමයි මේ වස්තුව හැදෙන්නේ මේ. z අක්ෂයට අදාළව. හරි. එතකොට r මේක තමයි ඩෙෆිනිෂන් එක polar moment of the area එක. හරි. ඒතර අනුකල r වර්ග වාරයක් dA. r වර්ග කියන්නේ x වර්ග ධන y වර්ග පයිතගරස් වලින්. ඒක මෙහෙම ලියාගත්තට පස්සේ අපි අනුකලනය දෙකකට කඩන ධන ලකුණෙන් කැඩුවට පස්සේ අර අපිට කලින් හම්බෙච්ච සූත්‍ර දෙකමයි එන්නේ. xy අක්ෂ වලට අදාළව second moment of the area එක. ඕගොල්ලෝ හරියට ඉගෙන ගත්තා නම් මේකෙන්න ඕන මේකට මේකෙන්න ඕන මේකට කියලා මතක් වෙනවා. මං කිව්වා y තියෙනවා අනිවාර්යෙන් x වර්ග එන්න ඕන. x තියෙනවා නම් එන්න ඕන y වර්ග. හරි. අපි කරේ මොකද්ද? polar moment of the area කියන්නේ r වර්ග වතාවක් dA r වර්ග ලියාගත්ත x වර්ග වතාවක් y වර්ග කියලා x වර්ග ධන y වර්ග කියලා. එතකොට ඒක දෙකට කඩලා අපි දන්න සූත්‍ර දෙකකට ආවා. එතකොට i z z කියන සමාන වෙන හැමතිස්සෙම i xx ධන i y. හරි. මේක තමයි මතක තියාගන්න. polar moment of the area එකට දාලා මේ මගුල් මොනවද මතක තියාගන්න ඕනේ. මෙන්න මේක විතර මතක තියාගත්තා හොඳටම. x අක්ෂය වටා second moment of the area එකයි y අක්ෂය වටා second moment of the area එකතු කරාම polar moment of the area කියන එකක් එනවා. හරි. මේකේ ප්‍රධානම දේ තමයි මේව දැන් මෙහෙම ඇක්සිස් දෙකක් තුනක් කියමු. මේ දෙකත් එකිනෙකට ලම්බකයි. මේක වටා second moment of the area එකත් හොයාගත්තා. මේක වටා second moment of the area එකත් හොයාගත්තා. එහෙනම් මේ දෙක එකතු කරාම මේක එනවා. එහෙම තීරියක් තමයි මෙතන කියන්නේ. ලම්බක අක්ෂ දෙකක් මේ ලක්ෂ්‍ය වටා යන ලම්බ අක්ෂ දෙකක් වටා ලම්බක අක්ෂ දෙකක් වටා second moment of the areas දෙක එකතු කරාට පස්සේ අනිවාර්යෙන් polar moment of the area එක එනවා. හරි. මේක විතරමයි මතක තියාගන්න ඕන. polar moment of the area වලට අදාළ z අක්ෂයට අදාළ second moment of the area එක සමාන වෙනවා මේ දෙකේ එකතු. හරි. මේක මම කලින් කිව්වා දැනගන්න ඕන කියලා. ඊට පස්සේ moment of the areas for circular section. දැන් මේ සර්කල් එකේ second moment of the area එක ගන්න ගිහිල්ලා අපි x අක්ෂයට දාලා ගත්තොත් මෙහෙම එකක් නෙන්නේ ස්ට්‍රිප් එක. මේක අරන් මෙතන ඉඳලා මෙතෙන්ට අරන් ගිහිල්ලා ඒක මහා වදයක් වෙනවා. එතකොට මේකේ සූත්‍රය හොයාගන්න ඕනේ මේ වෘතේ මේ ලයින් එකේ ඉක්වේෂන් එක හොයාගන්න ඕනේ. ඒක වෙන වදයක්. ඒක හින්දා වෘතයක අපි හොයන්නේ වෘතයක අපි ගන්න polar moment of the area එක තමයි ඉස්සෙල්ලම ගන්න. polar moment of the area එකේ මේ r කියන එකනේ අපි ගත්තේ අර කලින්. ඩෙෆිනිෂන් එක හැදුවේ. වෘතයක අපි ස්ට්‍රිප් එක තෝරගන්න මෙහෙම වෘත්තාකාර ස්ට්‍රිප් එකක් පොඩි. මෙහෙම අර කලින් ස්ට්‍රිප් එක ගත්තේ මෙහෙම වුණාට අර පොඩි වර්ගඵලය ගත්තේ මෙහෙම කෙලින් වුණාට අර කලින් එකේ මේ වෘතයට අදාළව අපි පෝල් ඇක්සිස් එක සලකලා මෙහෙම ස්ට්‍රිප් එකක් කරන් තියෙනවා මේ a ඇක්සිස් එකට සාපේක්ෂව. මේ z ඇක්සිස් එකට සාපේක්ෂව. එතන ඉඳලා මේ ස්ට්‍රිප් එකට දුර එතකොට r. මේ r දුර බිඳුවේ ඉඳලා r නෝට් එක ගියාට පස්සේ සම්පූර්ණ වෘතය කවර් වෙලානේ. හරි. එහෙම තමයි වෘතයක පෝල් ඇක්සිස් එක වටා මේ second moment of the area එක හොයන්නේ. ඒ කියන්නේ polar moment of the area එක හොයන්නේ. බිඳුවේ ඉඳලා r නෝට් අනුකලනය කරනවා r වර්ග වාරයක් dA. දැන් මෙතන තියෙන r නේ. r නම් dA වත් r ගෙන් හොයා ගන්න ඕන. ඒක හොයාගත්තා මේ දුර 2πr. ඒක වාරයක් මේ පොඩි දුර dr කියලා ගත්තා. ඒකෙන් එනවා මේ පොඩි ස්ට්‍රිප් එකේ වර්ගඵලය. හරි. ඒතර dA r ගෙන් හොයාගත්තා. r වර්ග එතකොට මේ අනුකල පොඩි ස්ට්‍රිප් එකේ මේ පොඩි ස්ට්‍රිප් එකේ second moment of the area එක මේක ඒක එකතු කරනවා බිඳුවේ ඉඳලා r දක්වා. ඒ කියන්නේ මේ ස්ට්‍රිප් එක චලනය කරනවා මෙතන ඉඳලා මෙතෙන්ට. එතකොට වෘත්තයක් නේ තියෙන්නේ. ඒක මෙතන ඉඳලා මෙතන චලනය කරාට පස්සේ සම්පූර්ණ වෘතයම කවර් වෙලා. එතකොට second moment of the මේ polar moment of the area එක වෘත්තයක එහෙම හොයාගන්න පුළුවන්. එතකොට උත්තරේ එන්නේ මේක අනුකලනය කරාට පස්සේ 5 බෙදීම් 2 වාරයක් වෘතේ අරය වාරයක් අරේ 4 වෙනි බලය. හරි. polar moment of the area. ඊට පස්සේ සර්කියුලර් සෙක්ෂන් එකක් ගත්තට පස්සේ දැන් මේ y අක්ෂය සැලකුවත් මේක වෘතයේ වර්ගඵලය y අක්ෂය
සැලකුවත් පේන්නේ එකම විදියට x අක්ෂය සැලකුවත් වෘත්තයේ වර්ගඵලය පේන්නේ එකම විදියට. තේරුණා? ඇයි වෘත්තය හතර මොන මේ සෙන්ටර් එක හරහා යන මොන අක්ෂය ගැහුවත් එකම විදියටනේ පේන්නේ වෘත්තය. දැන් මේක ගත්තත් වෘත්තයේ වර්ගඵලය විහිදලා තියෙන්නේ මේ අක්ෂය වටා එකම විදියට. මේ අක්ෂය වටා වුණත් වෘත්තයේ වර්ගඵලය විහිදලා ගිහලා තියෙන්නේ මේ එකම විදියට. එතකොට අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට තේරෙනවද i වෘත්තය සඳහා i xx නුයි i y නුයි සමාන වෙන්න ඕන කියලා. ඇයි වර්ගඵලය විහිදලා ගිහිලා තියෙන දෙක අක්ෂ දෙකටම සමාන විදියටනේ. හරි. ඒතොර වෘත්තය සඳහා i xx නුයි i y නුයි සමානයි. ඒ ඇසුරෙන් අපිට i z dz කියන එක ලියන්න පුළුවන් අර කලින් ඉගෙනගත්ත එක අනුව i xx ධන i y කියලා. ඒතර අපිට ලියන්න පුළුවන් දෙක සමාන හින්දා 2යි i xx කියලා. ඒතර i xx ට එනවා භාගයයි i z කියලා. එහෙම තමයි වෘත්තයක i xx නුයි i y නුයි හොයන්නේ. මේකත් අර කලින් කිව්වා වගේ මතක තියාගන්න ඕන එකක් වෘත්තයක second moment of the area එක x අක්ෂයට අදාළව සමාන වෙනවා 5 බෙදීම 4 වාරයක් වෘත්තයේ අරේ 4 වෙනි බලය. y එකටත් ඒකමයි. දෙක සමානයි වෘත්තයට අදාළව. හරි. ඒක තමයි විශේෂ දෙකට තියෙන්නේ polar moment of the area එකට සම්බන්ධව. polar moment of the area එකේ ප්‍රධානම දේ මේක. i z z සමානයි i xx ධන i y y. අක්ෂ දෙකට අදාළ second moment of the area දෙකේ එකතුව සමාන වෙනවා polar moment of the area එකට. ඊට පස්සේ වෘත්තයක මේ polar moment of the area එක සමාන වෙනවා 5 බෙදීම 2 වාරයක් r4ට. ඊට පස්සේ i xx සමාන වෙනවා ඒකෙන් භාගයට. හරි. මේ දෙක මතක තියාගන්න ඕන x අක්ෂයට අදාළව දැන් මෙහෙම ඇවිල්ලා වෘත්තයක් දුන්නොත් මෙහෙම දීලා i xx ඇහුවොත් මේක ඊළඟට දැන් මෙහෙම වෘත්ත භාගයක් දුන්නොත් මේකෙනුත් භාගය. එතකොට මේ y අක්ෂය වටා sorry මේ x අක්ෂය වටා මේ i xx එක මොකද්ද මේ වෙලාවට 5 බෙදීම 8 වාරයක් r4. හරි. මේ y අක්ෂය වටා i y එක 5 බෙදීම 8 වාරයක් r4. හරි. දැන් මේක වෘත්ත කාලක් දුන්නොත් 5 බෙදීම 16. ඒක හරිම ලේසි. එහෙම මතක තියාගන්න. සම්පූර්ණ වෘත්තයක් දුන්නොත් x අක්ෂය වටා 5 බෙදීම 4යි r4. භාගයක් නම් 5 බෙදීම 8යි r4. කාලක් නම් 5 බෙදීම 16යි r4. එහෙම තමයි වෘත්තයක යන්නේ. හරි. ඒක හදලා ගන්න ගියොත් පට්ට අමාරුයි. ස්ට්‍රිප් එකක් අරගෙන මේ වෘත්තයේ මේකට සමීකරණයක් දාලා එහෙම යනවා. හරි. polar moment of the area ගෙන් property එකත් ඉවරයි. මේ දැන් තියෙන්නේ last property එක. හරි. ටිකක් වෙලා ගියානේ 10ත්. ටිකක් තියෙනවා තව ගණන් මම හදන්න හිතාගෙන ආපු ගණන් ටිකකුත් තියෙනවා. parallel axis theorem එක මම එහෙනම් ඊළඟ දවසට කරන්න. ඒක පොඩ්ඩක් වෙලාව අරන් කරන්න ඕන. අද මේ කරපු ටිකෙන් මේ කරන් ටික තියෙනවා මම ටියුට් එක දාලා තියනවා. ටියුට් එක බැලුවාම තේරෙනවා ඒකට මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඒ ටික බලා ගන්න මේ මෙතෙන්ට එනකම් කරලා නවත්තන්න. නැත්තම් 10යි තේරුමක් නැහැ තාම පටන් ගත්තෙත් නැහැ. තව කල් තියෙනවා. මේව දැන් ඉගෙන ගත්තට ඔයගොල්ලොන්ට මතක තියෙන්නේ නැහැ අනිවාර්යෙන්. පොඩ්ඩක් මතක තියාගන්න try කරන්න. ඒකයි මම මේ point wise උගන්වන්නේ. radius of the gyration කියන්නේ අපේ 6 වෙනි property එක. මේකේ අපි රේඩියස් එකක් හොයනවා. දැන් අපි හිතනවා අපි මේ වස්තුවට දාලා second moment of the area එක දන්නවා. මෙහෙම වස්තුවක් තියෙනවා. මෙහෙම අක්ෂයට අදාළව x අක්ෂයට අදාළව මෙයා මම x අක්ෂය ගෙලින් කරලා ඉඳලා තියෙන්නේ. ඒ අක්ෂයට දාලා මෙහෙම වර්ගඵලයක් දීලා මේකේ x අක්ෂය වටා second moment of the area එක දන්නවා. හරි. අපිට ඕන දුරක් හොයන්න මේ වර්ගඵලය මේ වගේ දුරකට කැටි කරලා ගත්තොත් මේ ixx එකම එනවා. මේ වර්ගඵලය වාරයක් මේ දුරේ වර්ගය කියලා ගත්තොත් මේ දැන් මෙතන sorry මම පැනල් ලියමු. මෙහෙම වර්ගඵලයක් තියෙනවා. හරි. අපි මේකේ ixx එක දන්නවා. හරි.
අපි දුරක් හොයනවා. ඒ දුරේ වර්ගය වතාවක් මේ වර්ගඵලය ගත්තොතින් මේ වර්ගඵලය එක ලක්ෂයකට කැටි කරලා ගත්තොතින් ඒ දුරයි ඒ වර්ගඵලයයි ඒ දුරේ වර්ගය වාරයක් ඒ වර්ගඵලය ගුණ කරාම මේ second moment of the area එකම එන විදියට. හරි. අර ඕගොල්ලෝ මතකද කරා විබ්‍රමණ අරය කියලා එකක් ඕගොල්ලෝගේ A levels වල. මට හරියට ඔව් විබ්‍රමණානේ තමයි ඒකට කියන නම. අර අවස්ථිති ගූර්ණයක් ඒ සමාන අවස්ථිති ගූර්ණයක් ඇති කරන්න තියෙන දුර එම ලක්ෂාකාර වස්තුවක් ලක්ෂාකාරව ස්කන්ධය ගත්තොතින් ඊට ඒ අවස්ථිති ගූර්ණයම ඇති කරන්න හොයාගන්න පුළුවන් විදිහේ දුර ඒකම තමයි මේ රේඩියස් ඔෆ් ද ගයිරේෂන් කියලා උගන්වන්නේ. හරි. ඒකම මේ වර්ගඵලයකට අරගෙන තියෙන්නේ. වර්ගඵලය එතකොට අපි කරේ මොකද්ද? IXX එක වෙන විදිහට ලක්ෂාකාර වර්ගඵලයක් ගත්තා. වර්ගඵලයක් තියන්න ඕන දුර හෙව්වා. ඒක තමයි රේඩියස් ඔෆ් ද ගයිරේෂන් කියන්නේ. අර විබ්‍රමණ රේම තමයි. ඒකම වර්ගඵලයකට කරපලා තියෙන්නේ. හරි. මේක ඇවිල්ලා මේක තමයි විබ්‍රමණාරයේ ඩෙෆිනිෂන් එක. ඒක අනුසාරයෙන් අපි හොයාගන්නවා විබ්‍රමණාරයට සූත්‍රයක්. විබ්‍රමණාරය x විබ්‍රමණය නෙවෙයි radius of the gyration. radius of the gyration x අක්ෂර සාපේක්ෂව සමාන වෙනවා rx කියලා අපි ඒක සංකේතවත් කරන්නේ. ඒක සමාන වෙනවා ixx බෙදීම a ගේ මූලයට. මේක මත තිබ්බම හොඳටම ඇති. හරි. අපිට මේක වැදගත් වෙන්නේ අපිට සමහර වෙලාවට IXX ව දෙන්නේ නැතුව මේ RX කියන එක ගානේ දෙන්න පුළුවන්. radius of the gyration is the කියලා අගයක් දෙනවා. දීලා මේකේ වර්ගඵලය අපිට හොයන්න පුළුවන්. එතකොට අපිට IXX ඉස්සරහට හදාගෙන යන්න ඕන වෙනවා නම් අපි මේ සූත්‍ර මතක තියන් ඉඳලා ටක් ගාලා IXX හොයලා ගන්න ඕන. ඒකට තමයි අපි මේ radius of the gyration එක උදව් වෙන්නේ. ගානක radius of the gyration එක යොදාගෙන ඉන්නේ මේ radius of the gyration එක ගානේ දෙනෝ ඒක ඇසුරෙන් අපි මේ IXX එක හොයා ගන්න ඕන ගාන ඉස්සරහට හදන් යන්න. එහෙනම් මේක මතක තිබ්බාම හොඳටම ඇති. හරි. මේ ප්‍රොපර්ටි එකට දාලා මේ දෙක මතක තියෙන්න ඕන. හරි. ඒක තමයි radius of the gyration කියලා කියන්නේ. මෙන්න මේක මතක තිබ්බහම හොඳටම ඇති. ඒ නිකන් පොඩි කටපාඩමක් දාගන්න. ඕගොල්ලන්ට ඒක මතක තියාගන්න ඕනෙත් නෑ. ඕගොල්ලෝ අර විබ්‍රමණම අරය කියන සීන් එක මතක තියාගත්තා නම් ඒකෙන් හදලා ගන්න පුළුවන් ටක් ගාලා. i සමානයි mr වර්ග නම් r සමානයි i බෙදීම m ගේ මූලයනේ. ඒ වගේම එකක් තමයි මෙතන තියෙන්නේ. ඒක ගලපලා ගන්න ටක් ගාලා. මතක තියාගන්න ඕනෙත් නෑ මේකෙන් මතක තියාගන්න. මේක ඕගොල්ලන්ට මතක ඇතිනේ A level වලට කරා. මට මතක නෑ ඕගොල්ලන්ට මතක නැති වෙන්නේ දෙන්නේ නෑනේ. ඕගොල්ලෝ මට පස්සේනේ කරේ. හරි. ඊළඟට තියෙන්නේ parallel axis තියෙනවා. තනි කරම දැන් මෙච්චර වෙලා කරපු දේවල් වලින් එන්නේ නැති තරම් ඇත්තටම. ඒ කියන්නේ ගොඩාක් අඩුයි. මම මෙන්න මේ අන්තිමටම කරලා තියෙන ප්‍රශ්නය මෙන්න මේක විතරයි ඇවිල්ලා තිබුණේ මේ දක්වා කරපු ඒවා. හරි. ඕගොල්ලෝ මේ ප්‍රශ්නේ බලන්න. මම මේ නෝට් එක දාන්නම්. හරි. මේ ප්‍රශ්නේ බලන්න. දැන් 10න් පස්සේ කරන එක ඕගොල්ලෝ සෙට් නෑනේ. 8:00මාර පැය එකමාරක් කරලානේ. තාම පටන් අරගෙන නෑනේ. තව කල් තියෙනවා. මම තව කරන්න ඉස්සරහට. ප්‍රශ්නයක් නෑ ඒක. සම්පූර්ණයෙන් කරලා දෙන්නම් මේක ඇල්ල මේ කොහොමද මතක තියෙන්නේ නෑ. ලං වෙන්න කරන තරම තමයි මතක තියෙන්නේ. මේකේ මේ මෙන්න මේ ප්‍රශ්නේ බලන්න ඕගොල්ලෝ මේක ඉවර වෙලා. හරි. මේකේ මම උත්තරේ දාලා තියෙනවා ටක් හදලා. ලියලත් තියෙනවා සිංහලෙන්. ඉංග්‍රීසි බැරි කෙනෙක් හිටියොත් කියලා. මම මේ නෝට් එක සම්පූර්ණයෙන් හැදුවේ සිංහලෙන්. ඕගොල්ලන්ට ගොඩක් ළඟ සිංහල නැති. මාතරින් යන ළමයින්ට කොහොමද සිංහලෙන් කරන එක තමයි ලේසි. කොළඹ කට්ටිය වගේ ඉංග්‍රීසි බෑනේ. මේ ටික නම් මේ පැරලල් ඇක්සිස් තියරම් එකට දාලා ගන්න. මේ ඇවිල්ලා මේ මෙන්න මේක තමයි මේක තමයි මෙන්න මේ තමයි මිඩ් එක්සෑම් එකේ ඕගොල්ලොන්ට ස්ටැටික්ස් පාර්ට් එකේ මේ අද කරන ප්‍රොපර්ටිස් ඔෆ් ද ප්ලේන් ඒරියාස් වලින් එන ප්‍රශ්නේ තමයි මේක. හැම අවුරුද්දෙම එන ප්‍රශ්නේ මේ වගේ. හැම අවුරුද්දෙම ඇවිල්ලා තියෙන්නේ මේ වගේ ප්‍රශ්නයක්. මේ ටිකමයි හොයන්න දීලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ කරන්න පුළුවන්. මේක අර මෙන්න මේකෙන්. සිග්මා අංකනේ දාලා අපි ai xi කියලා කරේ. මෙන්න මේකෙන් තමයි පළවෙනි කැලේ තියෙන්නේ. ඉතුරු දෙකට මේ පැරලල් ඇක්සස් තියරම් එක ඕන. ඒක දන්න කට්ටිය හරි සමහර විට මම ඕගොල්ලෝ මොනවද නොදන්නව ඉන්න කෙනෙක් විදිහට උගන්වන්නේ. හරි. මේක මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. මේකෙන් මෙන්න මේක තමයි අපිට properties of the plane areas වලට දාලා තියෙන වැදගත්ම කැලේ. මේක කරගත්තත් ප්‍රශ්න 4-5ක් කරන්න පුළුවන්. හරි.
දැන් ගොඩක් රෑ වෙලා හින්දා ඔයගොල්ලන්ට බෝරින් නේ. මම කැමති නෑ එහෙම මේ අප්පිරියා ඉගෙන ගන්න. මේක ලස්සන මේ මොරටුව ෆස්ට් සෙමෙස්ටර් එකේ ඉගෙන ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලෝ වැඩ ටික කරගෙන යන්න. මම මේ කෑල්ල ඊළඟ කුප්පියට කරන්නම්. ඊළඟ කරුවාද මම කුප්පිය ගන්නවා. එන්න හැමෝම අද ඉඳපු. මිකැනික්ස් පාර්ට් එක කිසිම අඩුවක් නැතුව මම කරන්න ඕන තැනටත් වැඩි ඉස්සරහට කරලා දෙන්නම්. මේ අන්තිමටම තියෙන ප්‍රශ්නේ try කරන්න. අන්තිමටම නේ මෙන්න මේ ප්‍රශ්නේ මම මේ හරි ලකුණක් දාලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ try කරන්න. එච්චර තමයි අද දවසට. thank you ආවට මොන හරි ගැටලු තියෙනවා නම් ගෲප් එකට දාන්න. ගෲප් එකට දාන්න බැරි නම් මට inbox එකෙන් ප්‍රශ්නයක් නැහැ. මම ඕන දෙයකට උත්තර දෙනවා. මිකැනික්ස් විතර නෙවෙයි maths ඕන ප්‍රශ්නයක්. සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැති දෙයක් එක්ක බෝඩිමක් හොයාගන්න බැරි වුණත් කොල්ලෙක්ට ඒක වුණත් කමන්නේ කතා කරලා ඕන දවක ඉල්ලන්න. අදට එච්චරයි. ඊළඟ දවසේ තව කට්ටිය එයි කියලා හිතනවා. අද හොඳ නම් මම හොඳද නැද්ද කියලා දන්නේ නැහැ. ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවා නම් කියන්න මිකැනික්ස් ටික සම්පූර්ණයෙන් කරලා දෙන්න. thank you ආවට good night හැමෝටම.